සුළඟක් වගේ විදින් මා වසාගන්න ගින්නක් සෙවීදින් මා දල්වලන්න ජලය සෙවීදින් මා පුරවලන්න ශුද්ධ තුනි ඔබ සැමදා මා ළඟම ඉන්න ශුද්ධ තුනි ඔබ සැමදා මා ළඟම ඉන්න උදැසනේදී මා ළඟ වලාකුළක් සේ උදෑසන අප ඔබ වහන්සේගේ අභිමුඛත්වයේ රැඳී සිටිනවා. දෙවි පියාණනි, ඔබ වහන්සේගේ ගෘහය, ඔබ වහන්සේගේ දරුවන්, ශුද්ධාත්මයන්න් වහන්සේ, ඔබ වහන්සේගේ දෙමොහත් කඩුවෙන් ඔබ වහන්සේ ඔවුන්ට උගන්වන්න ආත්මය, ප්‍රාණය, සන්ධි, ඇටමිදුළු මේ සියල්ලක්ම ඔබ වහන්සේගේ වචනේ කරුණ කොටගෙන ප්‍රාණවත් කරන්න මමද ඔබ වහන්සේට බාර වෙනවා. යේසුස් වහන්සේගේ උතුම් නාමයෙන් ආමේන්. කරුණාකරලා සුන් ගන්න. ඉස්ලාම දෙවියන් වහන්සේට ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාව ලබා දුන්නට. මාව විශ්වාස කරලා මම හිතන්නේ මම මේ සභාවේ මෙතන දේශනා කරේ 2016 වෙන්න ඕන. මට මතක විදිහට 2016 මම හිතන්නේ අවුරුදු 10ක් විතර වෙනවා. මෙහෙම ඉරුදින දේව මෙහෙයක දේශනා කරන්න ඇවිල්ලා. ඉතින් ඒ වගේම පාස්ටර් සමීරටත් ස්තුතිවන්ත වෙනවා මාව විශ්වාස කරලා මේ මණ්ඩපය ලබා දුන්න නිසා. සාමාන්‍යයෙන් එහෙම දේවස්ථාන ඒ වගේම අල්තාර සේවකයෙකුට දෙන්නේ නැහැ. නමුත් මේ හැම දෙයකටම හේතුව දෙවියන් වහන්සේ. ආමේන්. හලලුයා. හොඳයි. අද දවසේ මොනවද බෙදාගන්නේ කියලා පාස්ටර් සමීර ඇහුවා. ඊයේ මම හිතන්නේ ඊයේ උදේ වෙනකල් ඇහුවා. මම කොහොම මම සූදානම් නැහැ කියලා. ඊට පස්සේ මේ මීඩියා එකේ වැඩ කරන මල්ලිලා දෙන්නෙක් ඒ වගේම සහෝදර ලහිරු මොනවද කරන්න කියලා ඇහුවා. ගොඩාක් තියෙනවා කරන්න. මොකක්ද කරන්න කියන එක ප්‍රශ්නයක්. ඉතින් අද උදෑසන තමයි මම තීරණය කරේ හරි
මේක තමයි මට දෙවියන් වහන්සේ දීලා තින්නේ මේක තමයි සභාවේ කතා කරන්න ඕන කියලා. මම කතා කරන්න යනවා ඔබත් සමග ලෝකයේ අවසානය පිළිබඳව. මොකද්ද? ලෝකයේ අවසානය. හරි? දැන් ප්‍රශ්නයක් තියෙනවා. ලෝකයේ අවසානය කියනකොට අපි ලෝකය කියලා කියන්නේ මොකක්ද කියලා දැනගන්න ඕන. බොහෝ දෙනෙක් ලෝකය කියලා හිතාගෙන ඉන්නේ අපි මේ ජීවත් වන පොළව ගැන. මේ පොළව නෙවෙයි. ලෝකය කියන්නේ මේ පොළව නෙවෙයි. ලෝකය කියන්නේ වෙන දෙයක්. ලෝකය කියන එක කොහෙද තියෙන්නේ? ලෝකය කියන එක කවුද හැදුවේ? කවුද නිර්මාණය කළේ? බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නවා ලෝකය නිර්මාණය කළේ දෙවියන් වහන්සේ කියලා. දන්නවද දෙවියන් වහන්සේ ලෝකය නිර්මාණය කළේ නැහැ. දෙවියන් වහන්සේ ලෝකය හැදුවේ නැහැ. දෙවියන් වහන්සේ නොවේයි ලෝකේ නිර්මාතෘ. එහෙනම් කවුද? අපි ජීවත් වෙන්නේ ලෝකේනේ. අපි ලෝකේ ජීවත් වෙන්නේ නැත්තම් ඒක නිර්මාණය කළේ කවුද? ඔබ බයිබලයේ හොයලා බලුවා නම් සුද්ධ වූ බයිබලයේ කොයිම තැනකවත් දෙවියන් වහන්සේ ලෝකය නිර්මාණය කරා කියලා සඳහන් වෙන්නේ නැහැ. එතකොට ඔබයි මමයි කොහෙද ජීවත් වෙන්නේ? අපි ජීවත් වෙන්නේ මහ පොළොවේ. අපි ජීවත් වෙන්නේ පෘථුවියේ. එතකොට ඇත්තට මේක නිර්මාණය කරේ නැද්ද දෙවියන් වහන්සේ? නෑ. ඔබ දන්නවද දෙවියන් වහන්සේ උත්පත්ති පොතේ 3 වෙනි පරිච්ඡේදයේ දෙවනි පරිච්ඡේදයත් 3 වෙනි පරිච්ඡේදයත් අපි බලනකොට දෙවියන් වහන්සේ මේ මුළු විශ්වයම නිර්මාණය කරලා මේ විශ්වයේ තිබ්බ ගොඩාක් සෞරග්‍රහ මණ්ඩල බිලියන ගණනක් තියෙනවා. ඒකෙන් සෞරග්‍රහ මණ්ඩලයක් තෝරාගත්තා. ඒ සෞරග්‍රහ මණ්ඩලයේ ප්‍රධාන ග්‍රහලෝක 8ක්. සමහරක් 8කින් 4ක් පාෂාණ 4ක් හයිඩ්‍රජන්. හරිද? ඒකෙන් එකක් තෝරාගත්තා පාෂාණ තියෙන පෘථුවිය. මේ පෘථුවියේ දෙවියන් වහන්සේ ලොකු දේවල් කරලා තියෙනවා අවුරුදු ගාණක් මිලියන ගාණක්. දැන් අපිට ඒව ඔක්කොම වැඩක් නැහැ. නමුත් ඇත්ත කතාව අපිට අවශ්‍ය වන්නේ දෙවියන් වහන්සේ මේ දැන් ඉන්න අපේ පෘථුවියේ කාලේ කවද්ද පටන් ගත්තේ? ආදම්ගෙන් පටන් ගත්තේ. කවුද? ආදම්ගෙන්. ආදම් කියලා කියන්නේ කවුද? ආදම් කියන එක නමක් නෙවෙයි. ආදම් කියන්නේ ස්ත්‍රී පුරුෂ ලිංග අයත් තුන නාමයක්. ඒ කියන්නේ සෑම මිනිසෙක්ව නියෝජනය කරන නාමයක්. අදාම් කියලා කියනකොට මිනිසයා. ඒ කියන්නේ කාන්තාව පිරිමියා දෙදෙනාම අදාම්ට අයත් වෙනවා. දෙවියන් වහන්සේ ආදම්ව හදලා දෙවියන් වහන්සේ කිව්වා මේ ආදම්ව නිර්මාණය කරලා ආදම් උදෙසා තනක් නිර්මාණය කරා. මොකක්ද ඒක? මේ පෘථුවියේම එක තනක්. ඒ තන තමයි ඒදන්. මොකක්ද? ඒදන් උයන. තේරෙනවද? සමහරක් විට ඔබ මම හිතන්න පුළුවන් ඒදන් උයන අපේ ගේ ඉස්සරහා තියෙන මේ ගාඩන් එක වගේ කියලා. මම අද උදේ නැගලා පාස්ලා ගෙදර ඉඳලා ඉස්සරහට ගියාම ලස්සන මල් වත්තක් තිබුණා. ඒකේ ඇවිල්ලා මේ ලංකාවේ එක එක මල් වතු වල තියෙන හැම මල් జాතියක්ම තියෙනවා. හැම කොහෙන් අරන් ඇවිල්ලාද දන්නේ නැහැ. මම හිතනවා සිස්ටර් තමා ගෙනල්ලා ඕවා හදන්නේ කියලා. ඉතින් ඒක හරි ලස්සනයි උදේට නැගිට්ටාම. ආරංචි විදියට පාන්දර 4ට නැගිටලා ඒකට වතුර දානවලු. දැන් දෙවියන් වහන්සේ ආදම්ම නිර්මාණය කරලා නිකන් ඉන්න තිබ්බේ නැහැ. හරිද? ඒ මිනිස්යාව හදලා හැදුවේ කොහෙන්ද? පොළවේ දූවිල්ලෙන්. හොඳද? එතකොට අපි කොහෙටයි අයිතියයිද? පොළවට අයිතියයි. අපි දූවිලි. කියන ළඟ ඉන්න එක්කනට දූවිලි කියලා. එයාව හදලා දෙවියන් වහන්සේ සෑහෙන කාලයක් බලාගෙන හිටියා. ඒ බලන් හිටපු කාලේ අපි දන්නේ නැහැ. ඊට පස්සේ දෙවියන් වහන්සේ තීරණය කරනවා මෙයා තනියම ඉන්නේ. ඒ නිසා එයාට තව සහකාරයෙක් හදන්න ඕන කියලා. කවුද හදන්න ඕන කිව්වේ? සහකාරයෙක්. අපි කියනවා සහකාරිය කියලා. ඒක අපි කියන එක. නමුත් දෙවියන් වහන්සේ තව ඒ වගේම එක්කෙනෙක් හැදුවේ. කවුද හැදුවේ? කවුද? මට හයියෙන් කියන්න. ඒවා හැදුවේ නැහැ. දෙවියන් වහන්සේ හැදුවා තව මිනිස්සෙක්. කවුද හැදුවේ? මිනිස්සෙක්. බොරු කියන්න එපා. බයිබලේ එහෙම කියලා නැහැ. සහකාරියක් හැදුවා කියලා තියෙන්නේ. නෑ. මිනිස්සෙක් හැදුවේ. හරිද? දැන් මේ මිනිස්සු දැන් ඒ මිනිස්සයා කොහෙන්ද හැදුවේ? මේ ඉලෑටෙන්. ඉලෑටෙන් අරන් හැදුවා. දැන් එතකොට මේ ආදම්ටයි අර ආදම්ගේ ක්ලෝන් එකක් අරන් ඉලෑටෙන් හදපු මිනිස්සයාටයි තියෙන වෙනස මොකද්ද? ආදම්ට ප්‍රොඩක්ට් කරන්න බෑ. නැත්නම් නිෂ්පාදනය කරන්න බෑ. යාට ගර්භාෂයක් නැහැ. ආදම්ට ගර්භාෂයක්
නෑ. හැබැයි මේ හදපු මිනිහයාට ගර්භාෂයක් තියෙනවා. මොකක්ද? ගර්භාෂයක් තියෙනවා. ඒ නිසා අපි සිංහලෙන් කියනවා ගර්භාෂ මිනිහයා. නැත්නම් අපි ඉංග්‍රීසියෙන් කියනවා we call in English womb man. Womb man become woman. Understand? තේරෙනවද? ඒ කියන්නේ ගර්භාෂ මිනිහයා ගර්භාෂයක් තියෙන නිසා womb man. womb කියන්නේ ගර්භාෂය. ගර්භාෂයේ තියෙන මිනිහයා අපි ඉංග්‍රීසියෙන් එකට කියනවා woman කියලා. ඒ කියන්නේ කාන්තාව. හරිද? දැන් ප්‍රොඩක්ට් කරාට වැඩක් නැහැ. මොනවද කරන්න ඕන? ෆීඩ් කරන්න ඕන, කවන්න ඕන. දැන් මේ ආදම් කියන මිනිහයාට නිර්මාණය කරන්නත් බෑ, ඒ වගේම පෝෂණය කරන්නත් බෑ. දැන් මේ හදපු අර මිනිහයාට මොනවද තියෙන්නේ? එයාට පෝෂණය කරන්න පුළුවන්. මොනවද තියෙන්නේ? ෆීඩර්ස් තියෙනවා. ෆීඩර්ස් වලින් අර ගර්භාෂයේ හැදෙන දරුවට පෝෂණය කරන්න පුළුවන්. ඒ නිසා අපි කියනවා ෆීඩ් මේන්. අන්න ෆීඩ් මේන් ඒ කියන්නේ පෝෂණය කරන මිනිහයා මොනවද වෙන්නේ? ෆීමේල්, කාන්තාව. තේරුණාද? එතකොට දෙවියන් වහන්සේ මිනිහයාගෙන් තව මිනිහයාගේ අරගෙන ඒ මිනිහයා පමණක් ප්‍රොඩක්ට් කරන පෝෂණය කරන තැනැත්තා වුණා. එයාගේ නම ඒවා කියන්නේ කවුද? සෑම මිනිහෙකගේම මාතාව, මව, මිනිස් සංහතියේම මව. තේරුණාද? එතකොට මේ දෙන්නට ඉන්න කියලා දෙවියන් වහන්සේ කොහොමද කිව්වේ? ඒදන් කියලා තැනක් හදවුවා. මිනිහයට ජීවත් වෙන්න තමයි දෙවියන් වහන්සේ ඒදන් හදවුවේ. ඒදන් කියලා කියන්නේ මොකක්ද? ඒක එක තැනක්. ඒක එක පරිසරයක්. ඒක එක ආලේපලත් තැනක්. ඒක එක අභිමුඛත්වයක් තියෙන තැනක්. එතනට දෙවියන් වහන්සේ ආවා. හැම වෙලේම දෙවියන් වහන්සේ ආවා ගියා. සර්ව බලධාරී දෙවියන් වහන්සේ ඇවිල්ලා මිනිහයත් එක්ක කතා කරා. අද අපිට කතා කරන්න බෑ. අද අපිට පේන්නේ නැහැ. නමුත් එදා ඒ ආදම් මේවා ඒ යුවල දෙවියන් වහන්සේත් එක්ක කතා කරා. ඒ කියන්නේ මුළු විශ්වය නිර්මාණය කරපු දෙවියන් වහන්සේ ඇවිල්ලා මිනිහයත් එක්ක කතා කරා. කොතනද? ඒදන් වල. එතකොට ඒදන් වලට දෙවියන් වහන්සේ නිරතුරුවම එනවා නම් ඒක ස්වර්ගයේ දොරටුව. ස්වර්ගයට විවෘතයි. ඒ වගේ මේක ඇවිල්ලා ඒ පෘථුවියේ වෙනස් පරිසරයක්. හරිද? වෙනස් වූ පරිසරයක්. පරිසරයක් නැත්තම් අපි කියනවා ඒක මේ මොනවද? වායුගෝලයේ තියෙන අර ඇට්මොස්ෆියර් එක වගේ අවකාශයක් වගේ තැනක්. ඒ නිසා තමයි අද වෙනකොට පුරාවිද්‍යාඥයන්ට හොයාගන්න බැරි ඔය ඒදන් උයන කොහෙද තිබ්බේ කියලා. මොකද අවකාශයක් හොයාගන්න බෑ. ඒක එක තැනක්. ඒක එක එන්වයරන්මන්ට් එකක්, පරිසරයක්. දෙවියන් වහන්සේ ආදම් ඒවා නැත්තම් දෙවියන් වහන්සේ නිර්මාණය කරපු පළවෙනි මනුෂ්‍යයට හදපු තැන. හොඳයිද? ඒක එක ස්පොට් එකක්. දැන් එතන මොනවද තියෙන්නේ? දෙවියන් වහන්සේ හම්බෙන්න පුළුවන්. දෙවියන් වහන්සේත් එක්ක කතා කරන්න පුළුවන්. දෙවියන් වහන්සේගේ අභිමුඛත්වය දෙවියන් වහන්සේ පේනවා. නියමයිනේ. දැන් අපි අවුරුදු ගණන් දෙවියන් වහන්සේව නමස්කාර කරනවා. දැකලා තියෙනවද දෙවියන් වහන්සේ? දැකලා තියෙනවද? උන්වහන්සේ කළුද? උන්වහන්සේ සුදුද? රතුද? සුදු කොණ්ඩයක් තියෙනවද? මේ මොනවත් හොයාගන්න බෑ. අපි දන්නේ නැහැ කොහොමද දෙවියන් වහන්සේ කියලා. හැබැයි ඒ දෙන්න දෙවියන් වහන්සේව දැක්කා. එහෙම දකින්න තරම් ධාරිතාවෙන් යුක්ත වූ තැනක් තමයි ඒදන් කියන්නේ. දෙවියන් වහන්සේ ආදම් මේවට කියලා තිබ්බා මෙන්න මේවා ඔක්කොම කරන්න කියලා. ඒ කරන්න කියපු කාරණා ඉස්සරලාම කියලා දුන්නේ ආදම්ට. එතකොට ආදම් එයාට පසු ආපු එයාගේ සහකාරියට මේ දේවල් උගන්වුවා. එතකොට පළවෙනි ගුරුවරයා දෙවියන් වහන්සේ. එතකොට දෙවෙනි ශිෂ්‍යයා ආදම්. ඒ ශිෂ්‍යයා ගුරුවරයෙක් වෙලා කාලයකට පස්සේ ආපු තමන්ගේ සහකාරියට කියලා දුන්නා මේවා කරන්න මේවා කරන්න එපා. කරන්න කියලා කාරණාවල් 6ක් විතර තිබ්බා. ඒ කියන්නේ මේ භූමියේ වැඩ කරන්න, මේක සඵලවත් කරන්න, ආණ්ඩු කරන්න ඕන ගහකින් කන්න පුළුවන්. හැබැයි එකක් අර ගහෙන් විතරක් කන්න එපා. මොන ගහෙන්ද? කොයි ගහෙන්ද? අර ජීවන වෘක්ෂය කියලා එකක් තියෙනවා. ඒකෙන් කන්න එපා. දැන් මගෙන් අහන්න එපා. ඒ ගහ දූරියන්ද? මම දන්නේ නැහැ. ඒ ගහ මැංගුස්ද? මම දන්නේ නැහැ. ඒ ගහ ඇපල්ද? මම දන්නේ නැහැ. ඒක දොඩන්ද? මම දන්නේ නැහැ. මොකද්දෝ ගහක් මොකද්දෝ ගෙඩියක්. ඒක දන්නේ දෙවියන් වහන්සේ විතරයි. හැබැයි දෙවියන් වහන්සේ මොනවද කිව්වේ? ඒකෙන් කන්න එපා.
අනිත් ඕනෑම ගහකින් කන්න පුළුවන්. ඒ ගහෙන් විතරක් කන්න එපා. එතකොට ඒ ගහ කවුද කියලා කිසිම කෙනෙක් දන්නේ නැහැ. හැබැයි ඒකට දෙන නම මොකද්ද? ජීවන වෘක්ෂය. දවසක් මොනවද වෙන්නේ? අක්කා කවුද? ඒව අක්කා යනවා කොහෙද? ගාඩන් එකේ සක්මන් කරනවා. සක්මන් කරනකොට එතනට ආවා දෙවියන් වහන්සේගේ විරුද්ධකාරයා. ඒ විරුද්ධකාරයා ඇවිල්ලා මොනවද කරවුවේ? ඒවව රැවට්ටුවා. ඕකෙන් කන්න එපා කියලා තියෙනවද? ඒකෙන් කෑවොත් මොනවද වෙන්නේ කියලා මෙහෙම ප්‍රශ්න අහනකොට ඒවා කිව්වා අපිට ඕකෙන් කන්න එපා කියලා තියෙනවා කියලා. එතකොට සාතන් මොනවද කිව්වේ? නෑ. ඒකෙන් කන්න පුළුවන්. ඒකෙන් කෑවනම් මොනවද වෙන්නේ? ප්‍රඥාව එනවා, දැනගැනීම එනවා කියලා කිව්වා. දැන් ඕකෙන් කෑවනම් Tamanට ප්‍රඥාව එනවා, දැනගැනීම එනවා කියලා දෙවියන් වහන්සේ කියන්නේ නැද්ද? දෙවියන් වහන්සේ කියලා තියෙන්නේ. දෙවියන් වහන්සේ කිව්වනම් ආදම් ඒවට උගන්වලා තියෙන්නේ. හරිද? එහෙම කියලා නෑ. හැබැයි අරයත් එක්ක කතා කරන්න මොනවද උනේ? එයා ඒකට රැවටුණා. එයාගේ මතය වෙනස් වුණා. දැන් කවුද එතනට ආවේ? දෙවියන් වහන්සේගේ විරුද්ධකාරයා. සාතන්. සාතන් කියලා කියන්නේ ආත්මයක්. කලින් දූතෙක්. සාතන්ට පුළුවන් ඕනෑම දෙයකට ආරූඪ වෙන්න. මේ කණුවටත් ආරූඪ වෙන්න පුළුවන්. ටීවී එකටත් ආරූඪ වෙන්න පුළුවන්. ඔබටත් ආරූඪ වෙන්න පුළුවන්. මටත් ආරූඪ වෙන්න පුළුවන්. දෙවියන් වහන්සේ සාතන්ව නිර්මාණය කරේ ආත්මයක් හැටියට. මිනිසයා දෙවියන් වහන්සේ නිර්මාණය කරේ මොකද්ද? උන්වහන්සේගේ සමානත්වයේ ස්වරූපයට හැටියට ශරීරයක් හැටියට. ආත්මවලට යක්ෂයාට ශරීරයක් නැහැ. ඒ නිසා යක්ෂයාට පුළුවන් ඕනෑම දෙයකට ආරූඪ වෙන්න. ආරූඪ වුණා ඒ දන්න ඕනේ හිටපු ලස්සන උරගේකට. ආරූඪ වෙලා තමයි ඒවට කතා කරේ. දැන් ඒවට කිව්වට පස්සේ ඒවට අර ගහ දිහා බලන්න ඕන. දැන් යනවා ගහ ගාවට ජීවන වෘක්ෂයට. ෂා ලස්සනයි. ෂා නියමයි. නවත්ත ගන්නකො නෑ. තවත් ළඟට ගියා. ගිහිල්ලා ගහ ඇල්ලුවා. දැන් අල්ලලා නවත්ත ගන්නකො නෑ. ඒ ගහේ තිබ්බ ගෙඩියක් කැඩුවා. පාපය ආවේ නෑ. ගෙඩිය අතර ගත්තා. පාපය ආවේ නෑ. ගෙඩිය කටගාවට ගත්තා. පාපය ආවේ නෑ. ගෙඩිය කෑවා. පාපය ආවේ නෑ. ගෙඩිය උගුරු දිගේ ගියා. පාපය ආවේ නෑ. ආමාශයට ගියා. දැන් ඩයිජස්ට් වෙනවා. තාම පාපය ආවේ නෑ. හැබැයි ගෙඩියක් ගත්තා. උස්සගෙන ගියා. ගිහිල්ලා දුන්න කාටද? ආදම්ට. ආදම් මොනවද කරන්න ඕන? ඈබන් යෝදී. උඹට ඔළුව හරි නැද්ද? මොන ඉලව්වකටද ඔය ගෙඩිය කඩන් ආවේ? මං උගන්නලා තියනව නේද? ඔගාවට යන්න එපා, කඩන්න එපා, කන්න එපා කියලා මං උගන්නලා තියනව නේද කියලා ආදම් එදා හරිද? පයින් දෙකක් ගහලා එලවල තිබ්බනම් දෙවියන් වහන්සේ මොනව කරයිද? නියමයි මගේ ආදම් පුතේ කියලා අනිත් ඉලටෙන් තව එක්කෙනෙක් හදයි. හැබැයි ආදම් මේක කරේ නෑනේ. ඒ කියන්නේ පිරිමි කියන જાතිය මොනවද? කොච්චර දැන ගැනීම තිබ්බත් ඕන ලණුවක් කනවා කවුරු දීපුවාමද? කාන්තාවක් දීපුවාම. ඒක කවුද දන්නේ? ඒක සාතන් දන්නවා. සාතන් දන්නවා ආධිපත්‍යයේ තියෙන පිරිමියට. පිරිමියා වටන්න පුළුවන් එකම දේ කවුද? කාන්තාව. ඒ වෙන කොහෙන්වත් කාන්තාව ආවේ නැහැ. තමන්ගේම උරුමකාරිය, තමන්ගේම සහකාරිය ගෙනලා දුන්න ගමන් කෑවා. කාපුවා මොනවද උනේ? අන්න පාපය. පාපය කියලා කියන්නේ මොනවද? පනතට විරුද්ධව ක්‍රියා කිරීම. පනත කැඩීම. මොන පනතද? දෙවියන් වහන්සේ එපා කියපු දේ කරා. අන්න පාපය එතකොට ඇති වුණා. දැන් දෙවියන් වහන්සේ තියලා තිබ්බේ කොහෙද? ඒදන් වල. ඒදන් පෘථුවියේ වෙන කොහෙවත් නැහැ. කොතනද තිබ්බද කියලා අපි දන්නේත් නැහැ. හැබැයි එක තැනක් දෙවියන් වහන්සේ බැලුවා ආයෙ මෙතන ඉන්න බෑ. දැන් ආදම් මේවා කොහොමද එතන හිටියේ? අපි උත්පත්ති පොතේ දෙවෙනි පරිච්ඡේදයේ 25 වෙනි පදයේ කියවනකොට ඒකේ සඳහන් වෙනවා ආදම් මේවා හිටියේ නිර්වස්ත්‍රව. අයියෝ නිර්වස්ත්‍රව? ඒ කියන්නේ මොනවද? ඇඳුන්නේ. මොකද්ද? ඇඳුන්නේ. දැන් මෙතන මට ඇඳුමක් නැතුව ඉන්න පුළුවන්ද මං අහන්නේ? බෑ.
ඔබලට ඉන්න පුළුවන්ද? බෑ. මෙතන මොකක්ද එහෙම වුණොත් අපේ එකපාරට ඇඳුම් නැතුවක් වෙන්නේ මල අලංකලංචියක් වෙන්නේ. ඔක්කොම නාම මේ බිල්ඩින් ටික කඩාගෙන හතර වටේ රාගම හැම පැත්තෙම දුවයි. ඇයි ඔය මං හැංගෙන්න ඕන මං හැංගෙන්න කොහෙ වා ගන්නද කියලා තේරෙන්නේ නැහැ. හොඳද? දැන් එතකොට ප්‍රශ්නේ යන්නේ 25 වෙනි පදේ කියනවා තවද මිනිසයා ඔහුගේ භාර්යාවද යන දෙදෙනා නග්නම සිටියෝය. නමුත් ඔහු ලැජ්ජා නොවූහ. අයියෝ හරි භාර්යාවයි ස්වාමි පුරුෂයයිනේ කොහොමත් ඒ කට්ටියට ලැජ්ජා නැහැ තමයි. හැබැයි ප්‍රශ්නේ මේ කට්ටිය හිටියේ ඒ දන්නෝයනේ. ගෙදර ඒ දන්නෝයනේ. ඇඳුම් නැහැ. ලොකු මිනිස්සු ලැජ්ජා නැද්ද ඒ කට්ටියට? නෑ. ඇයි ඔබ දන්නවද අපේ ගෙවල් වල කවුද ඇඳුම් නැතුව ඉන්නේ? අවුරුදු 3ට පල්ලෙහා ළමයි කලිසම නැතුව දුවගෙන එනවා. නේ ෂර්ට් එක නැතුව දුවන් එනවා. දැකලා දිනවා ගෑන් ළමයි පොඩි ළමයි අවුරුදු 3ට පල්ලෙහා කට්ටිය ලැජ්ජාව කියලා එකක් තියෙනවද? අපිට තමයි ලැජ්ජයි. අනේ පුතේ කලිසම දාගන්න. අනේ දුවේ ෂර්ට් එක අඳින්න ෂර්ට් එක අඳින්න මේ ගවම දාගන්න කියලා කියනවා. නේ අපිට ලැජ්ජයි. ඒ ළමයි එහෙම එනකොට. හැබැයි කට්ටිය ලැජ්ජා නැහැ. ආයේ කවුද ලැජ්ජා නැතුව ඉන්නේ? ඇයි අපේ ගෙදර බල්ලා පූසා? ඒ කියන්නේ නෑදෑයෝ ගෙදරට එනකොට මොනවද කරන්නේ? බහූ ගාලා පුරනවා. හැබැයි කවදාකවත් බුරාගෙන එන බල්ලා අයියෝ මම කලිසම දාලා නැහැ කියලා බල්ලා ආපහු කඩාගෙන දුවනවද? පූසා විල ඤෝ ගාලා කඩාගෙන දුවනවා මං ගව් මමත කුණා කියලා පූසි දුවනවද? නෑනේ. පූසි දුවන්නේත් නැහැ, බල්ලා දුවන්නේත් නැහැ. ඇයි ඒ? උන් නිර්මාණය වෙලා තියෙන්නේ කොහොමද මේ තිරිසන් සත්තු ලැජ්ජාවක් නැතුව. එතකොට ආදම් මේ වගේ තත්ත්වයේ ඒ කට්ටිය වයසින් කොච්චර වැඩි අපි දන්නේ නැහැ මෙතන වයස දන්නේ නැහැ. ආදම් මේ වගේ වයස දන්නේ නැහැ මේ වෙලාව වෙනකල් දන්නේ නැහැ. කොච්චර අවුරුදු දහස් ගානක්ද කියලා අපි දන්නේ නැහැ. ඒ කොහොමද වෙන්නේ? ඒක එහෙම තමයි. එහෙම එකක් තිබ්බා. ඇත්තට කියන්න පුළුවන් ඒකට අවුරුදු කීයද දන්නේ නැහැ. හරිද? ගොඩක් වයස වෙන්න පුළුවන්. සමහරකට අවුරුදු දහස් ගානක් වෙන්න පුළුවන්. නෑ ඒක වෙන්න බෑ වෙන්න පුළුවන්. හිටියා. ඉතින් ඇයි ඒකට නිර්වස්ත්‍රව හිටියේ? එහෙම තමයි ඒ කට්ටිය හිටියේ. ඒක දෙවියන් වහන්සේගේ අවස්ථාවේ කැමැත්ත. එතකොට නග්නම හිටියා කියලා කියන්නේ මොනවද? ඒ අය මොනවද? අහිංසකයි. නේ? අවුරුදු 3ට පල්ලෙහා ළමයි අහිංසකයි. ඒ කට්ටියට යහපත නරක දන්නේ නැහැ. ආදම් මේවා යහපත නරක දැනගෙන හිටියේ නැහැ. හැබැයි අර gediya කෑව නේද? කෑවට පස්සේ ආවා මොකද්ද? ආදම් ඒව බල්ල බය වුණා. ඒව ආදම් බයල බල. දෙන්නම දෙපැත්තට දුවපි. කොහෙද දුවුවේ? ආදම් කොහෙද කඩාගෙන ගියා? ඒවත් දුව කව බය වෙලාද? දෙන්නට දෙන වෙන කවුරුත් නැහැ ලෝකේ. දැන් දුවලා ගියා. දෙවියන් වහන්සේ එනවා. දිවාබාගේ සිසිල් වේලේ. ආදම් ඔබ කොහෙද? කෝ හිටපු තැන නෑනේ. ඒ දන්නවල නෑනේ. කොහෙද දෙන්න ගියේ? දෙන්න එනවා. මොනවද? කොලාතු ඇඳගෙන. මගේ දෙයියෝ. ගස්වල කොලාතු මොනවටද තියෙන්නේ? ගස්වල කොලාතු තියෙන්නේ ගස්වල ප්‍රභා සංශ්ලේෂණයට. ගහට අවශ්‍ය ආහාර ලබා ගන්න. ගහේ කොලාතු ඇඳගෙන මුන් දෙන්න ඇඳගත්තාම හරියනවද? කල්පනා කරලා බලන්න. දැන් ওই කට්ටිය කවදා හරි වටේ ගස්වල තියෙන මල් අතු ටික ඔක්කොම කඩලා මට අඳුන් නැහැ කියලා වහගෙන මේ චර්ච් ආවත් කොහොමද ඊයේද? හිතලා කල්පනා කරලා බලන්න. ආදම් මේවා ඒ වගේ වැඩක් කරවුවේ. මොනවා වුණාටද පස්සේද? ලැජ්ජාව ආවා ඉස්සර. දෙන්නට ඉස්සර ලැජ්ජාව තිබ්බේ නැහැ මොනවද? අර එපා කියන දේ කණ්ඩ කලින් ලැජ්ජාව තිබ්බේ නැහැ. කෑවට පස්සේ ලැජ්ජාව ආවා. බය ආවා. දෙන්න දිව්වා දෙපැත්තට. දෙන්න දැන් කොලාතු ඇඳගෙන එනවා. දෙවියන් වහන්සේ කිව්වද කොලාතු අඳින්න කියලා? නෑ. අන්න ලෝකයේ ආරම්භය. මොකද්ද? ලෝකයේ ආරම්භය. ලෝකයේ ආරම්භ කරන්න අදහස දුන්නේ කවුද? සාතාන් විරුද්ධකාරයා. සාතාන් ඒ අදහස දුන්නට පස්සේ මිනිස්සයා පාපයට වැටුණාට පස්සේ තමාට ආපු ලැජ්ජාව බය නිසා මොනවද කරාවේ? දුවලා ගිහිල්ලා කොලාතු ඇඳගෙන ආව. තමන්ගේ ක්‍රමය, තමන්ට හිතන දේ, තමන් ගන්න තීරණ. අන්න ඒක තමයි ලෝකයේ ආරම්භය. ලෝකය කියලා කියන්නේ මිනිස්යාගේ ක්‍රම. ඒ කියන්නේ දේශපාලනය දෙවියන් වහන්සේ හදවද? නැහැ. ක්‍රීඩා දෙවියන් වහන්සේ හදුවද? නැහැ. අධ්‍යාපනය දෙවියන් වහන්සේ හදුවද? නැහැ. ඒවා මිනිස්යා හදාගත්තා. යුද්ධය දෙවියන් වහන්සේ හදුවද? නැහැ. පස්සේ දෙවියන් වහන්සේ තීරණය කරා. අධ්‍යාපන දෙවියන් වහන්සේ තීරණය කරා. අනුමත කරා. දෙවියන් වහන්සේ ඇඳුම් ඕන කියලා අනුමත කරේ නැහැ. හැබැයි පස්සේ කමක් නැහැ කියලා දෙවියන් වහන්සේ අනුමත කරලා ඇඳුමක් හදලා ගෙනත් දුන්නා ආදම්ට. සමහරක් විට හැමෙන් වෙන්න ඇති සත්‍යයෙන් බැටළුවෙක්ගෙන්
අරගෙන ගෙනත් දුන්නා නිර්වස්ත්‍ර දැන් ඔය නිර්වස්ත්‍රකම වහගන්න කියලා. පස්සේ දෙවියන් වහන්සේ අනුමත කරා. කොහොම හරි මේ මිනිස්සුව අරයි යන්න ඕනේ. එතකොට මතක තියාගන්න ලෝකය නිර්මාණය කරේ දෙවියන් වහන්සේ නෙවෙයි. සාතන්ගේ අදහස මිනිස්සයා රැවටිලා ජනිත කරනු ලැබුවා නැත්තම් නිර්මාණය කරන ලැබුවා. දැන් තේරුණාද? ඒ නිසා තමයි අපිට කියන්නේ අපි ලෝකයෙන් තෝරාගෙන තියෙන්නේ නේ. එතකොට මේක මොකද්ද? මේක සබාව. ඒ වගේම මේ සබාවට ආපුවම මොනවද වෙන්නේ? කවුද අපිට කතා කරන්නේ? දෙවියන් වහන්සේ. මේක ඇතුලේ තියෙන ව්‍යවස්ථාවේ මොකද්ද? දේව වචනය බයිබලය. මට බයිබලයක් දෙන්න. මගේ බයිබලය මම අරන් ආවේ නැහැ. මොකද අද හවස මම දෙමළට මාරු වෙන්න ඕන. දෙමළ බයිබලයක් ඕන. ඒ නිසා සිංහල බයිබලය ගෙනාවේ නැහැ. හරිද? බයිබලය මේක තමයි සබාවේ ව්‍යවස්ථාව. ලෝකේ ව්‍යවස්ථාව රජයේ ව්‍යවස්ථාව එකක් කියයි. සභාව ඇතුලේ ව්‍යවස්ථාව එකක් කියයි. අපි කියමුකෝ ලෝකේ සමහරක් රටවල තියෙන සමලිංගික සේවනය නීතිගත කළ යුතුයි කියලා තිබෙනවා. ඒක සමහරක් රටවල ව්‍යවස්ථාව වෙනවා. හැබැයි සභාවට ආපුවම නෑ ඒක කරන්න බෑ. නේ ලෝකේ ව්‍යවස්ථාවන් වෙනයි සභාවේ ව්‍යවස්ථාව වෙනයි. එතකොට මෙතෙන්ට ආපුවම කවුද කතා කරන්නේ? දෙවියන් වහන්සේ. කවුද හදන්නේ? දෙවියන් වහන්සේ. එතකොට මේ සභාව කියලා කියන්නේ මොකක්ද? සභාව කියන්නේ ඔබ මම මේක ගොඩනැගිල්ල. එතකොට මේක නෙවෙයිද සභාව? නෑ මේක නෙවෙයි. කවුද රැස් වෙලා ඉන්න අපි? එතකොට කවුද අපිව ගොඩනගන්නේ? දෙවියන් වහන්සේ. නම් මේක මොකද්ද? මේක එදා නැති වුණ ඒදන් වගේ තැනක්. ඒදන් එදා තිබ්බා අද නෑ. අද නෑ කියලා හිතන් හිටියට ඒදන් කියලා තැනක් තියෙනවා. ඒක තමයි සභාව. එතනට දෙවියන් වහන්සේ එනවා, කතා කරනවා, උගන්වනවා, මිනිස්යව කීකරුකමට පාත්‍ර කරන නිසා සභාව කියලා කියන්නේ ඒක තමයි එදා තිබුණු ඒදන් උයනට ආදේශකය. මේ සභාව දවසක දෙවියන් වහන්සේ අරගෙන යන්න යනවා. මොකක්ද දන්නවද? ලෝකය අවසන් කරලා. මොකක් අවසන් කරලාද? ලෝකය අවසන් කරලා. බලන්න යේසුස් වහන්සේ යොහන් පොතේ 8 වෙනි පරිච්ඡේදයේ කියනවා. මොකක්ද කියන්නේ? මේ පදේ බලන්න පොඩ්ඩක්. යේසුස් වහන්සේ තමයි දෙවියන් වහන්සේ. දෙවියන් වහන්සේ මිනිස්සෙක් වෙලා මේ ලෝකයට ආවපුවාම උන්වහන්සේ කියනවා උන්වහන්සේද නුඹලා පහලින් වන්නහුය. ඒ කියන්නේ මේ භූමියේ මම ඉහලින් වෙමි. නුඹලා මේ ලෝකයේ වන්නහුය. මම මේ ලෝකයෙන් නොවෙමි. උන්වහන්සේ ආවේ මේ ලෝකේ තියෙන දේට ඔබට උදව් කරන්න නෙවෙයි. යේසුස් වහන්සේ ආවේ ලෝකේ සිස්ටම් එක මාරු කරන්න. ඒ කියන්නේ ඔබ මම හිතාගෙන ඉන්න දේවල් මේකම කරගෙන යන්න ඕන කියලා නෑ. ඒක తాවකාලිකයි. ඒකට අවසානයක් වෙනවා. ඒ කියන්නේ මේ අපේ වටේ තිබෙන අධ්‍යාපන ක්‍රමයේ අවසානයක් වෙනවා. දේශපාලනයේ අවසානයක් වෙනවා. ව්‍යාපාරයේ අවසානයක් වෙනවා. ආණ්ඩුවල අවසානයක් වෙනවා. අපේ නෑදෑකම් වල අවසානයක් වෙනවා. අපේ ජන ජීවිතයේ ගෙතිලා තියෙනෝනේ හැමදාම උත්පත්තියේ ඉඳලා වයසට යනකල් අර ජීවන ක්‍රමයක් සංස්කෘතියක් ඒක නැති වෙන්න යනවා. යේසුස් වහන්සේ කියනවා මම ආවේ ඒක වෙනස් කරන්න. ඔබට උපකාර කරන්න නෙවෙයි. දැන් ගොඩක් අය හිතනවා යේසුස් වහන්සේ ඉන්නේ මට උපකාර කරන්න කියලා. ඒ උපකාර ඇවිල්ලා එදිනෙදා ජීවිතේ ඔබ ගමන් කරන ජීවිතයට නෙවෙයි. වෙනස් ජීවිතයක් තියෙනවා. උන්වහන්සේට ඕන ඔබව ආපවර ඒදන් වලට රයන්න. ඒදන් වලින් කොහෙටද දන්නවද යන්නේ? ඒක ලින්ක් වෙලා තියෙනවා, සම්බන්ධ වෙලා තියෙනවා ස්වර්ගයට. ඒ නිසා මේ ලෝකය මිනිස්සුන්ගේ ක්‍රමවලට ගොඩ නැගුණු දෙයක්. අධ්‍යාපනය මිනිස්සු ඇදුවේ, දේශපාලනය මිනිස්සු ඇදුවේ, ආර්ථිකය මිනිස්සු ඇදුවේ, ක්‍රීඩා මිනිස්සු ඇදුවේ, කලාව මිනිස්සු ඇදුවේ. ඇයි ඒ? මිනිස්සුන්ගේ අවශ්‍යතාවයන් වලට. ඒක තමා ලෝකය කියන්නේ. හැබැයි ඒවා සබාවේ නෑ. හැබැයි අපි මේ ලෝකේ ඉඳලා තමයි ඇවිල්ලා ඉන්න නිසා ඒ ලෝකේ දේවල් සමග අපි ජීවත් වෙනවා. එහෙම ජීවත් වෙනකොට අපි හිතන් ඉන්නවා හැමදාම මේවා බදාගෙන තමයි ඉන්නේ කියලා. නෑ. ඒකට අවසානයක් වෙනවා. කියන්න ළඟ ඉන්න එක්කනට ලෝකයට අවසානයක් වෙනවා කියලා. කියන්න ලෝකයට අවසානයක් වෙනවා කියලා. කියන්න බය නැතුව කියන්න ලෝකයට අවසානයක් වෙනවා කියලා.
ඒ නිසා ඔබ හිතන් ඉන්නවනම් මම හැමදාම මේ ව්‍යාපාරේ කරන් ඉන්න යනවනම් නෑ, ඒකට අවසානයක් තියෙනවා. ඔබ හිතන් ඉන්නවනම් මේ පවුල හැමදාම මම බලන් ඉන්න යනවා රත්තරන් පවුල වගේ නෑ, ඒකට අවසානයක් තියෙනවා. ඔබ හිතන් ඉන්නවනම් මම මේ භාර්යාව හැමදාම රත්තරනේ වගේ තියන් ඉන්නව නෑ, එයාටත් අවසානයක් වෙනවා. අයියෝ මේ මගේ ඩාලින් ඩලා මෙයාව හැමදාම බලා ගන්න යනවා නෑ, එයාටත් අවසානයක් වෙනවා. දරුවෝ ළමයි ව්‍යාපාරයේ ඉස්කෝලේ ඔය හැමදාමට එනවා තිතක්. ඒක තමයි අපි බලන්න යන්නේ. හැබැයි අපි හිතන් ඉන්නේ මොනවද? මේව හැමදාම තියෙන්න යන හොඳේ. මගේ රස්සාව හැමදාම තියෙන්න යනවා. මගේ තත්ත්වය හැමදාම තියෙන්න යනවා. මගේ ජොබ් එක හැමදාම තියෙන්න යනවා. බලමු මොකද්ද වෙන්න යන්නේ කියලා. මොනවද වෙන්න යන්නේ? අවසානය. හරිද? ලෝකයේ අවසානය වෙනකොට මොනවද වෙන්නේ කියලා අපි බලන්න. අපි මට ඊළඟ ස්ලයිඩ් එක දාන්න. ඒකට අපි කියනවා සබහව ඔසවා ගැනීම කියලා. නේ? දැන් සබහව කියලා කියන්නේ ඒ දෙන්නම් සබහව ඔසවා ගැනීම කියලා කියනවා. ඒ නිසා වර්තමානයේ මේ සබහව අවසාන ලෝකයේ අවසානයට ගොඩක් අය කියනවා අවසන් කාලය කියලා. නේ? හැබැයි කිතුණු සමාජයේ තියෙන ප්‍රශ්නේ මොකක්ද දන්නවද? අවසාන කාලය ඔප්පු කරගන්න බෑ. අවුරුදු ගානක් අවසාන කාලය ගැන දේශනා කරනවා. අවසාන වෙන්න යනවලු. සබහව අවසාන වෙන්නේ. සබහව අවසාන වෙන්න යන්නේ නැහැ. සබහව පවතිනවා. කියන්න සබහව අවසාන වෙන්නේ නැහැ. සබහව පවතිනවා. අවසන් වෙන්නේ කොහමද? ලෝකය. World is going to end but not the church. Church going to be a rapture. සබහව මොනවද වෙන්නේ? ඔසවා ගන්න යනවා. තේරෙනවද? සබහවට මොනවද වෙන්නේ? ඔසවා ගන්න යනවා. ඒ කියන්නේ මේ බිල්ඩිම එහෙනම් බිල්ඩිම ඔසවා ගන්න බිල්ඩිම තියේ. බිල්ඩිම එසවෙනවා කොහමද දන්නවද? ගුරුත්වාකර්ෂණ බලය නැති වුණා. දැන් හිතලා බලන්න දෙවියන් වහන්සේට තරහ ගිහිලා කිතුවර්ණත් එක්ක දෙවියන් වහන්සේ හිතනවා මේ කිතුවර්ණ තියෙන භූමි භාගය විතරක් ගුරුත්වාකර්ෂණ බලය නැති කරනවා කියලා. මොනවද වෙන්නේ? එක පාට මේක මෙහෙම යයි උඩට අපිත් පාවේ. දෙවියන් වහන්සේ මෙතන ගුරුත්වාකර්ෂණ බලය මේ පොළොවේම තියලා තින්න නිසා තියෙනවා. හැබැයි කිතුවර්ණත් එක්ක තරහ වුණා මොනවද කරන්නේ? ගුරුත්වාකර්ෂණ බලය අයින් කරනවා. හරිද? එහෙම කරන්නේ නැහැ. එතකොට ඔසවා ගැනීම කියලා කියන්නේ සභාව බිල්ඩිම නෙවෙයි. ඔබ මම ඒ කියන්නේ නැති වෙන්න යනවා. අපිව ගන්න යනවා. හරි? ලෝකේ විනාශ වෙන්න යනවා. එතකොට ඔබ මම මේ හැමදාම කරන දේවල් ලෝකයට අයිති දේවල්. දැන් සභාව අවසానයි කියලා කොහොමද ඔප්පු කරන්නේ? ගොඩක් දෙනෙකුට මේක දන්නේ නැහැ. සභාව කවද්ද පටන් ගත්තේ ඇත්තටම? ක්‍රිස්තු වර්ෂ 30. කවද්ද? ක්‍රිස්තු වර්ෂ 30. ක්‍රිස්තු වර්ෂ 30 ඉතාමත් වැදගත් කිතුණුවන්ට. ඕක නෝට් එකක් දාලා තියාගන්න. හරිද? කිතුණුව වුණාම ලියන්න පුරුදු වෙන්න ඕන. දෙවියන් වහන්සේගේ දරුවන් වුණාම ලියන්න පුරුදු වෙන්න ඕන. දෙවියන් වහන්සේ ලියන එක්කනේ. දන්නවද? දසපනත උන්වහන්සේ ඇඟිල්ලෙන් ලිව්වා. දෙවියන් වහන්සේට තරහ ගියාපුවමත් ලියනවා. හොඳට ඉන්න කොටල් ලියනවා. එතකොට දෙවියන් වහන්සේගේ ස්වරූපයට සමානත්වයට හැදුණු අපි මොනවද කරන්න ඕන? ලියන්න පුරුදු වෙන්න ඕන. ඇයි ලියන්නේ? ලියනකොට තමයි ඒවා අපේ මනසට යන්නේ. ක්‍රිස්තු වර්ෂ 30 කියලා කියන්නේ මේකේ 33 තියෙනවා. 33 නෙමෙයි 30. 33 නෙමෙයි 30. හරිද? කමන්නේ. 30 කියලා කියන්නේ ඒක මගේ වැරදීම. 30 කියලා කියන්නේ ඉතාමත් වැදගත්. ඇයි? ක්‍රිස්තුස් වහන්සේ අත්අඩංගුවට ගත්තේ ක්‍රිස්තු වර්ෂ 30 දී. ක්‍රිස්තුස් වහන්සේ කුරුසයට අරන් ගියේ ක්‍රිස්තු වර්ෂ 30. උන්වහන්සේ කුරුසපත් කරේ ක්‍රිස්තු වර්ෂ 30. උන්වහන්සේ දවස් 3 මැරිලා උන්වහන්සේ දවස් 3 උත්ථානය වුණේ ක්‍රිස්තු වර්ෂ 30. උන්වහන්සේ දවස් 40ක් ඉඳලා නැවත ඔලිව කන්දේ ඉඳලා ඉහළට ඔසවා ගත්තේ ක්‍රිස්තු වර්ෂ 30. ඊට පස්සේ දවස් 10කට පස්සේ පේත්‍රුස් එයාගේ පළවෙනි දේශනාව මොකෙන්ද කරේ? මොන පොතෙන්ද? මොන පොතෙන්ද කරේ? කියන්න හයියේ. ඔෂයා පොතෙන්? යෝවෙල් පොතෙන්? මොකෙන්ද? දන්නේ? හරි බලලා පස්සේ කියන්න. මොන පොතෙන්ද කරේ කියලා. පොයින්ට් 3ක දේශනාවක් කරා. ඒ දේශනාවේ වෙලාවේ මිනිස්සු ඇවිල්ලා මත් වෙලා කෑ ගගහා ඉන්නවා. 120ක්. ශුද්ධාත්මයන්න් වහන්සේ ඇවිල්ලා අන්‍ය භාෂාව පිරිලා ඉහළ මාලේ පල්ලෙහා මිනිස්සු එදා පෙන්තකෝස්ත දවස් අන්තිම දවස යුදෙව්වෝ පිරිලා දාවිද්ගේ මේ මොනවද දාවිද්ගේ බෙරියර් එක ගාවා. හරිද? දාවිද්ගේ සොහන ගාවා. අනේ අපිට මේ වගේ රජ කෙනෙක් ආපහු දෙන්න කියලා ඇවිල්ලා යුදෙව්වෝ හරිම දුකෙන් අපි මේ මංගල්‍ය කාලය ඉවර කරලා යන්න යනවා කියලා ඒ කට්ටිය ඉන්නකොට උඩ එක පාට ඔක්කොම ළමන්නේ භාෂාවෙන් කෑ ගහනවා. යට හිටපු කට්ටිය කිව්වා මේ මොනවද මේ බීලා වගේ කියලා ඇහුවා. එළියට ආවා කවුද?
පේත්‍රුස් ලෝකේ පළවෙනි කිතුණු දේශනාව කිතුණුත් කියලා නෑ පළවෙනි දේශනාව සභාව උදෙසා මොකද්ද මාතෘකාව? දැන් අද මම මාතෘකාව පටන් ගත්තා. මොකද්ද මාතෘකාව? දේශනාවේ මාතෘකාව ලෝකේ අවසානයේ. ලෝකේ අවසානයේනේ. පේත්‍රුස්ගේ දේශනාවේ මොකද්ද මාතෘකාව වෙන්නේ නැත්තේ? බීලා නෑ. ඒ අරකට කිව්වා බීලා වගේ කියලා. පල්ලෙන්ද බීලා නැද්ද? එහෙනම් මොකද්ද කියලා කිව්වට පස්සේ දෙනවා මැසේජ් එක. ගැලවීම ලබනවා කී දහක්ද? 3000ක්. ගැලවීම ලබනවා. අන්න සභාව පටන් ගත්තේ ක්‍රිස්තු වර්ෂ 30. මේ ක්‍රිස්තු වර්ෂ 30 පටන් ගත්ත මේ සභාව පවත්වාගෙන ගියේ යේසුස් වහන්සේගේ අපෝස්තලවරු. අපෝස්තලවරු කියලා කියන්නේ යේසුස් වහන්සේගේ පළවෙනි ගෝලයෝ 12 දෙනා හිටියේ නෑ 11 දෙනයි. හරිද? පවත්වාගෙන ගියා. හැබැයි අර නැති වුණ එක්කනා වෙනුවට යුදාස් වෙනුවට දෙවියන් වහන්සේ තව එක්කෙනෙක් හැඳෙව්වා. අමුතුම කැඳවීමක් දීලා උන්වහන්සේව පෙන්නලා ඒ තමයි පාවුල්තුමා. එතකොට පාවුල්තුමත් එක්ක ඒ අපෝස්තලවරු 12 දෙනාම ඉන්නවා. මතක තියාගන්න අද ලෝකේ මිනිස්සු අපෝස්තල් තුෂාර රණසිංහ කියලා ගහගෙන හිටියට අපෝස්තල් අරයා මෙයා කියලා ගහගෙන හිටියට රැවටෙන්න එපා. මොකද අපෝස්තල්වරු කිසිම මිනිසෙකුට පත් කරන්න බෑ. කිසිම දේවසේවකයෙකුට පත් කරන්න බෑ. කිසිම පාස්ටර් කෙනෙකුට පත් කරන්න බෑ. අපෝස්තල්වරයා පත් කරන්න ඕන කවුද දන්නවද? දෙවියන් වහන්සේ. කොහේ හරි තැනක අර අපෝස්තල්වරයා මෙහෙම කරනවා මේ අපෝස්තල්වරයා මෙහෙම කරනවා කියලා ගියා නම් ඉන්නේ වැරදි තැන. මොකද යේසුස් වහන්සේ විතරයි අපෝස්තල්වරු පත් කරවුවේ. අපෝස්තල්වරු කියලා හැම එකනම කියාගෙන යන්නේ නෑ. කවුරු හරි කෙනෙක් අපෝස්තල්වරයෙක් හැටියට කාවා හරි පත් කරා නම් එයා විරුද්ධ ක්‍රිස්තුස් කෙනෙක්. ක්‍රිස්තුස් වහන්සේට විරුද්ධ දේවල් කරන්නේ කවුරු හරි කෙනෙක් මම අපෝස්තල් කියලා ගහගෙන දේවල් කරා නම් ක්‍රිස්තුස් වහන්සේට විරුද්ධ දේවල් කරන්නේ සාතන් තමයි යව පාවිච්චි කරන්නේ. හොඳට මතක තියාගන්න. මේ අපෝස්තල්වරු තමයි සභාව පවත්වාගෙන ගිය අන්තිම අවසාන අපෝස්තල්වරයා තමයි සුද්ධ වූ යොහන්තුමා. යොහන්තුමා පත්මොස් දීපතේ ඉඳලා එලිදරව් පොත ලියලා එතුමා නැති වුණා. එතකොට ක්‍රිස්තු වර්ෂ 100 වෙනකොට සභාව ගියා. සභාව ගියේ කොහොමද දන්නවද? ප්‍රේමයෙන් ගියා. හරි ලස්සනට ප්‍රේමයෙන් ගියා. ශක්තිමත්ව, ධෛර්යමත්ව සභාව ගොඩ නැගුණා. හරිද? ඒ වගේම පීඩා තිබුණා. ක්‍රිස්තු වර්ෂ 54 ඉඳලා පීඩා. මොන පීඩාද? අපි හාලලුයා කියනකොට අනේ මට හාලලුයා කියනවා කියලා බයිනවා. හාලලුයා කාර්යෝ කියලා බයිනවා. බයිබල් කාර්යෝ කියලා බයිනවා. ක්‍රිස්තියානි කුරුස කාර්යෝ කියලා බයින. ඔය මොන පීඩාද? මේ කාලේ පීඩා තිබුණේ. මරනවා, එල්ලනවා, ගහනවා, ගිනි තියනවා, අමුවෙන් පුච්චනවා. ඒවා තමයි පීඩා. ඔයාටයි මටයි මොන පීඩාදානේ තේරෙනවද? එතකොට ක්‍රිස්තු වර්ෂ 100 වෙනකල් ගියා. ඒක පළවෙනි සභා කාලය. දැන් මේ පළවෙනි සභා යුගයට අපි කියනවා එපීස සභා යුගය කියලා. මතකද? එපීස සභා යුගය. අපිට මේක කොහෙද බලන්න පුළුවන්? අපිට මේක බලන්න පුළුවන් එලිදරව් පොතේ. එලිදරව් 2 1 ඉඳලා 7 දක්වා කියවලා බලන්න. ඔය කට්ටියගේ නෝට් වල බයිබලයේ කියවලා බලන්න. එපීස සභාව කියලා එකක් තිබ්බා කුඩා ආසියාවේ. හරිද? ඒ කියන්නේ දැනට අවුරුදු 1900කට විතර කලින්. ඒ සභාව ගුණාංග වලට අනුකූලයි මේ අවුරුදු 70 තුල පැවතුන සභාව. හරිද? ඒ කියන්නේ 30 ඉඳලා 100 දක්වා කාලය තුල තිබ්බ සභාවේ ගුණාංග කොයි වගේද? එපීස සභාවේ ගුණාංග. තේරුණාද? මං කියන දේ තේරෙනවද ඔය කඩිට? තේරෙනවා? හොඳට අහගෙන ඉන්න. අපි බලන් යන්නේ කොහොමද අවසාන කාලය කියන එක ඔප්පු කරන්න යන්නේ. ඔක්කොම කියනවනේ අවසාන කාලේ එන්න යනවා. අවසාන කාලේ කොහෙද දෙන්නේ? සභාවට නෙවෙයි. කොහෙද දෙන්නේ? ලෝකෙට. දැන් මේ කාලේ මම ඔකටිට පෙන්වන්න ඕන ඉක්මනට. ඊට පස්සේ දෙවනි ස්ලයිඩ් එකට යන්න. ඒකේ තියෙනවා අන්න සභාවේ නම දෙවන සභා යුගය. මොකද්ද? ස්මර්නා සභාව. නේ? ස්මර්නා සභාවගේ ගුණාංග දැනගන්න ඕන නම් එලිදරව් පොතේ දෙවනි පරිච්ඡේදයේ 8 ඉඳලා 11 දක්වා කියවන්න. ඒකත් කුඩා ආසියාවේ ඒ කාලේ තිබ්බ සභාවක්. ඒ සභාවේ තිබ්බ ගුණාංග මේ කාලවකවානුවේ තිබ්බා. කොයි කාලවකවානුවේද? ක්‍රිස්තු වර්ෂ 100 ඉඳලා 312 දක්වා. අපි හිතන් ඉන්නේ අපි විතරයි චර්ච් එකට යන්නේ. අපි හිතන් ඉන්නේ අපි තමා සභාවට යන්නේ කියලා. මතක තියාගන්න ඉතිහාසයේ ඉඳලා සභාව එනවා. හරිද?
ක්‍රිස්තුස් වහන්සේ උත්ථානය වුණ දවසේ ඉඳලා උන්වහන්සේ ස්වර්ගස්ස වුණ දවසේ ඉඳලා ගෝලයෝ පටන් ගත්ත සභාව ඇති වුණා. ඒක නැති වුණේ නැහැ. ක්‍රිස්තු වර්ෂ 100 ඉඳලා 312 වෙනකල් සභාව පැවතුණා. ඒ පැවතුන සභාවේ පසුබිම කොහොමද දන්නවද? පීඩාවට පත් වුණ සභාව. ලෝකේ පාලනය කරවුවේ කවුද? රෝමානුවන්. සීසර්ලාගේ කාලය ඒ කට්ටි ගෙනල්ලා තිබ්බා රෝමානු රජයෙන් අනුමත කරන පීඩා. ඒකට ඉංග්‍රීසියෙන් කියනවා imperial persecution. ඒ කියන්නේ අධිරාජ්‍යයක් විසින් යම්කිසි කණ්ඩායමක් උදෙසා අනුමත කරනු ලැබූ පීඩා. ඒකට ඇමතිවරයෙක්ම හිටියා රෝම සෙනට් එකෙන් දාලා. දැන් අපේ රජේ ඉන්නවනේ ඇමතිවරු. සෞඛ්‍ය ඇමතිතුමා කවුද? නලින්ද ජයතිස්සනේ. මම හිතන්නේ නලින්ද ජයතිස්සට මේ දවස්වල රැට පේන හීනවල කවුද දන්නවද ඉන්නේ? ડોක්ටර්ස්ලා ඉන්නෝ, හොස්පිටල්ලා, නර්ස්ලා, රෝගී ඒවා හීනෙන් පේනවා. ඒ සෞඛ්‍ය ඇමතිනේ. ක්‍රීඩා ඇමති කවුද දන්නේ නැහැ. යාගේ නම දන්නේ නැහැ. මොකද තට්ටේ තියෙන එකනේ. එයාට මොනවා රැට හීනෙන් පේනවද? ක්‍රිකට් පේනවා ඇති, වොලිබෝල් පේනවා ඇති, බොක්සිං ගහනවා වගේ පේනවා ඇති. එක එක දේවල් එයාට පේනවා ඇති. ක්‍රීඩා ඇමතිනේ. කවුද ඇවිල්ලා මේ ආර්ථික ඇමති? ආර්ථික නෙමෙයි මොනවද මේ ෆයිනෑන්ස් මිනිස්ටර් ජනාධිපතිතුමාට තියෙන ප්‍රශ්න මණ්ඩලේ තවත් පණුපුල් ආසනේ උණු නැති ඇයි? එයාට සල්ලි බැංකු මැනේජර්ලා ඔක්කොම පේනවා ඇති. තේරෙනවද? මේ වගේ ඇයි මං එහෙම කියන්නේ? අපිට තියෙන වගකීම අනුව අපේ හිතේ දේවල් ඇඳෙනවා. දැන් මේ කාලේ හිටියා එක කාලවල වලට ඇමතිලා රෝම සෙනට් එකේ මොනවද? ක්‍රිස්තියානින්ට පීඩා කිරීමේ අමාත්‍යාංශය බාරව හිටියා. මොනවද ඒ කට්ටියට හිතෙන්නේ? අද කොහොමද කිතුනුව මරන්නේ? කොයි පැත්තේ ඉන්න කිතුනෝද මරන්නේ? කොයි වගේද මරන්නේ? මොන වගේ වද දීලාද මරන්නේ? දන්නවද ඒ කාලේ කිතුනුවන්ව ඝාතනය කරලා තෙල් කටාරම් වල දාලා තියෙනවා. අර ඉස්සර අපේ ලයිට් කණු තියෙන්නේ. මේ දැන් තියෙන ලයිට් කණු වලට කලින් තිබ්බේ ඇවිල්ලා මේ ගස් තෙල් වල දාලා පොඟවල තියෙනවා. රේල් පාර දැකලා තියෙනවා? කෝච්චි පාර දැන් තියෙන්නේ කොන්ක්‍රීට් දාලා. ඉස්සර තිබ්බේ ඇවිල්ලා සිල්පර් කොට. ඒ සිල්පර් කොට හදන්නේ කොහමද? තෙල් වල පොඟවලා. දිරන්න නැතු වෙන්න. කිතුණු මිනිස්සු ඝාතනය කරලා දානවා තෙල් වල. දාලා තියලා ඒ කට්ටියගේ රාත්‍රී සමාජ සාදවලට ඒ මිනිස්සු කොප්පර වගේ පුච්චරලා එළිය ගන්නවා. ඔන්න ඔහම තමයි කිතුණුවන්ට තිබ්බ පීඩා. මේ හාලලූයා කියනවා කියලා බයිනවා. ගලක් ගැහුවා කියලා අඬනවා. අනේ පාස්ටර් මට ගල් ගන්නවා, මට හාලලූයා කාර්යය කියනවා කියලා මරලා තොනි දෙනවා. මේ කාලේ තමයි පීඩා තිබ්බේ. ඒ කියන්නේ 100 ඉඳලා 312 වෙනකල් මුළු ලෝකෙ හැමතැන ව්‍යාප්ත වෙලා තිබ්බ සභාව පීඩාවල ගියේ. හැබැයි සභාවේ තත්ත්වය කොහොමද දන්නවද? දුක් විඳිනවා. කවුද උදෙසාද? දෙවියන් වහන්සේ උදෙසා. ඒ සභාව කොහොමද දන්නවද? හරි සුද්ධයි, පවිත්‍රයි. කවුරු මරන්න ආවත් හරි මරපන්, මම ක්‍රිස්තුස් වහන්සේ උදෙසා මරනවා. අන්න එහෙම හිටියේ. ඒ කාලේ සභාවේ තිබ්බ ඒ සුද්ධකම, ඒ පරිත්‍යාගය, ඒ දුක් විඳීම ඉතිහාසයේ පුරාවට කොහෙවත් තිබ්බේ නැහැ. හැබැයි රෝම රජයෙන් මුළු ලෝකෙම පාලනය කරලා කිතුණුවන්ට එරෙහිව පනතුත් ගෙනල්ලා තියෙනකොට ඇදහිල්ලත් ඇරියද? නෑ, ඇදහිල්ලත් ඇරියේ නෑ. සභාව පැවතුණා. ඒ මුළු කාල වකවානුව තුල අද වෙනකල් සභාවට අද වෙනකොට වයස ඇවිල්ලා 1996යි. වයස කීයද? 1996යි. මේ කාලේ පුරාවටම සභාව ගත්තොත් දුක් විඳපු, පිරිසුදුව හිටපු, ශුද්ධකමේ හිටපු, දෙවියන් වහන්සේට කැප වුණ එකම සෙනඟ හිටපු කාලවකවානුව තමයි මේ කාලවකවානුව. ඒ නිසා ඔබ සුමර්ණා සභාව ගැන කියවනකොට ඔබට බලා ගන්න පුළුවන් ඒ කාලේ තිබ්බ සභාවේ ගුණාංග. තුන්වෙනි සභා යුගයට එමු. තුන්වෙනි සභා යුගයට අපි එනකොට එතන කතා කරනවා මොකද්ද? පර්ගමම් සභා යුගය. එලිදරව් 2:12 ඉඳලා 17 වෙනකල් කතා කරනවා. මේ කාලෙට අපි කියනවා, ඒ කියන්නේ ඒකේ තිබ්බ ප්‍රධාන ලක්ෂණ තමයි, ඒ කියන්නේ දේශපාලන බලයෙන් සභාව වර්ධනය වුණේ. දේශපාලන නායකයා කවුද? එක අධිරාජ්‍යවරයෙක් මොනවද උනේ? එයා කිතුණු වුණා. එයා කිතුණු වුණ නිසා සභාවට තිබ්බ පීඩා නැති කරා. රාජ්‍ය අනුග්‍රහය ලැබුණා. සභාවේ පරමාධිපත්‍ය බලය ගත්ත කවුද? අධිරාජ්‍යවරයා. ඒ නිසා සභාව දේශපාලන කරණයට ලක් වුණා. සභාවේ පාලනය, සභාව ගොඩනැගීම, ආගමික තත්ත්වයේ සභාවේ ව්‍යවහය, මේ හැම දෙයක්ම දේශපාලනය වුණා. The church became political. Church became imperial. තේරුණාද? එතකොට දෙවියන් වහන්සේගේ බලයෙන් නෙවෙයි සභාව නැගිට්ටේ. දේශපාලන බලයෙන්. දේශපාලනෙන් වර්ධනය වුණේ. රජයේ ආධාර වලින් ගොඩනැගිලි හැදුවේ. දැන් මේවා රජයේ ආධාර වලින්ද හැදුවේ?
මේ සභාව ගොඩනැගිපට කතාවක් තියෙනවා. මේක කොහොමද ඉස්සල්ලාම තිබ්බේ? කොතනද පටන් ගත්තේ? කවුද වැඩ කරේ? කතාවක් තියෙනවා. අර සමහර කණු තියෙනවා තාමත් ඉවර නෑ. අර අතන කණුවන්නේ තියෙන්නේ. කණුවක්ද? ඔව්. මොනවාර තියලා දිනවද දන්නේ නෑ. අර කණුවක් තියෙනවා. එහා පැත්තේ තියෙනව නෑ. කණුවක් තියෙනවා. මොකක් හරි මතකයකට වෙන්නේ නැතිනේ. එහෙමනේ. මතකයකට තියෙන්නේ. කතාවක් තියෙනවා. හැබැයි මේ කාලේ තිබ්බ සභාවල් වලට එහෙම මතක නෑ. ඇයි ඒ? රාජ්‍ය අනුග්‍රහයෙන් හැදුවේ. දෙවියන් වහන්සේ නෙමෙයි හාස්කම් කරේ රජයෙන්. අධිරාජ්‍යවරු. ඒ නිසා මේ 312 ඉඳලා 606 දක්වා තිබ්බ සභා කාලයේ සභාව තිබ්බා. හැබැයි දේශපාලනෙන් දෙවියන් වහන්සේට ඒක වැඩි ක්‍රියා කරන්න බැරි වුණා. අධිරාජ්‍යවරු ක්‍රියා කරවුවේ. හරි 4 වෙනි සභා කාලයට යන. 4 වෙනි සභා කාලය මොකද්ද? තියතීරා සභාව. ඔබට තියතීරා සභාව ගැන දැනගන්න ඕන නම් එලිදරා පොතේ 2:18 ඉඳලා 19 වෙනකල් කියවන්න. තියතීරා සභාවේ ගුණාංග දැක ගන්න පුළුවන්. ඒ සභාව පවතිනවා. ඒ සභාව ඇත්තටම කුඩා ආසියාවේ තිබ්බා. නමුත් ඒ සභාවේ ගුණාංග මුළු ලෝකෙ හැමතැනම අප්‍රිකාව, ආසියාව, මැද පෙරදිග, යුරෝපේ මේ හැම සභාවක්ම එකතු කරගෙනකොට ඒ හැම සභාවකම තිබ්බේ මේ සභාවේ ගුණාංග. තේරුණාද? හොඳද? වැටුණාද? එතකොට 606 ඉඳලා ක්‍රිස්තු වර්ෂ 606 ඉඳලා 1517 වෙනකල් ඒකට කියනවා මොකද්ද? කතෝලික සභා යුගය කියලා. ඒ කියන්නේ අපි ඇත්තට ඒකට කියන්නේ මිඩ්වර්ල් චර්ච් නැත්නම් මධ්‍යකාලීන සභාව. ඒ කියන්නේ ඒක විශ්වීය සභාකරණයට ලක් වුණා. ඒ කියන්නේ එකම මොනවද මූල ධර්මයක් මැද්දේ යන්න ගියා. ඒ කියන්නේ වැරද්දක් කරොත් ඔක්කොම වැරද්ද කරනවා. ව්‍යාජ දෙයක් ගෙනොත් ඔක්කොම ව්‍යාජ දෙයක් ගෙනවා. ඒ විශ්වීය සභාව කැතෝලිකෝස්. හරිද? එතකොට මේ කාලේට අපි කියනවා මොකක්ද දන්නවද? අඳුරු යුගය. සිංහලෙන් we call in English dark age. සභාවට අන්ධකාරය උරුමයිද? නෑ. සභාව උරුම වෙන්නේ මොකේටද? ආලෝකයට. හැබැයි බලන්න අවුරුදු 900 ගාණක් සභාව කොහෙද තිබිලා තියෙන්නේ? අන්ධකාරේ. ඒ කියන්නේ සභාව පැවතිලා තියෙනවා. ආලෝකේ නෙවෙයි. අවුරුදු 900 ගාණක්. ඒ කියන්නේ මොනවද වෙලා තියෙන්නේ? සභාව වර්ධනය වුණාට අන්ධකාරයෙන්. දන්නවද මේ සභාවේ බයිබල් කියවන්න බෑ. 860 පොප් නිකලස් කියලා එක්කෙනෙක් හිටියා. කිව්වා බයිබලේ කියවන්න බෑ. 1070 පොප් ග්‍රෙගරි කියලා එක්කෙනෙක් හිටියා. බයිබලේ කියවන්න බෑ. ක්‍රිස්තු වර්ෂ 1198 පොප් ඉනසන්ට් කියලා කෙනෙක් හිටියා. එයා නීතියක් ගෙනාවා. මොනවද? බයිබලේ ළඟ තියාගන්නත් බෑ, කියවන්නත් බෑ. අහු වුණොත් එහෙම මරණ දඬුවම. මොකද්ද? මරණ දඬුවම. බයිබලේ තිබ්බේ නෑ ඒ කාලේ. ඒ කාලේ බයිබල් නෑ, ප්‍රින්ටර් නෑ. ඒ කාලේ කවුරු හරි බයිබලයක් ගන්න ඕන නම් මොනවද කරන්න ඕන? ඒ කියන්නේ මුළු අවුරුද්දෙම පඩිය ගෙවන්න ඕන. ඇයි? බයිබල් පිටපත් කරගෙන කාට හරි බයිබලයක් ඕන නම් තව එකක් බලාගෙන ලියනවා. අවුරුද්දක් දෙකක් විතර යනවා ලියන්න. මිනිස්සු ඒ නිසා දේව වචනේ ජීවත් වුන්නේ නැහැ. සභාව පැවතුණා අන්ධකාරය. එතකොට මොනවද සභාව කරේ? පාරම්පරික දේවල්. අරකට වඳිනවා, මේකට වඳිනවා, ඒක පූජා කරනවා, මේක පූජා කරනවා. තේරෙනවද? රටේ නැති දේවල් කරා සභාව ගියා. හොඳද? ඒ සභාවේ ගුණාංග ඔන්න ඔය කට්ටියට කියවන්න පුළුවන් මොකේද? තියතීරා සභාව පැවතුණ ඉතිහාසයේ. නමුත් ඒ සභාවේ ගුණාංග අන්ධකාරේ. හැබැයි මේ සභාවේ කාලයත් ටික ටික අවසානය වුණා. බලන්න ඒකේ දූෂණය තිබ්බා, බොරු ධර්ම තිබ්බා. මිනිස්සෙක්ගේ ආධිපත්‍යයක් ආවා. අර ඉන්නවනේ මිනිස්සෙක් පොප්, එයාගේ ආධිපත්‍යය. එයා තමයි දෙවියන් වහන්සේ. එයාව වඳිනවා, එයාව නමස්කාර කරනවා, එයාව ඉබිනවා. එයා කිව්වනම් දෙවියන් වහන්සේ වගේ. ඉතින් අන්ධකාරය නොයයිද? පස්වෙනි සභා යුගය. පස්වෙනි සභා යුගය මොකද්ද? සර්දිස් සභාවේ කාලය. එලිදරව් 3:1 ඉඳලා 6 දක්වා කියවනකොට ඒ සභාව පැවතුණා. ඒ සභාව තිබ්බා. ඒ සභාවේ ගුණාංග තිබුණේ ක්‍රිස්තු වර්ෂ 1517 ඉඳලා 1750 දක්වා. මේක හොඳට වැදගත් මතක තියාගන්න. ඕ කට්ටිය ඔක්කොම තුෂ්ණිම් භූත වෙන්න යනවා. හරිද? හරි වැදගත්. මට වැදගත්. මට මේක හැමදාම වැදගත්. මට හැමදාම වැදගත් වගේ ඔබටත් වැදගත්. ඔබ කොච්චර දේවල් කරන් හිටියත් ජීවිතේ බලාගන්න කාලේ ටික ටික කොහෙටද ලං වෙන්නේ කියලා.
1517 ඉඳලා 1750 දක්වා තිබ්බ සභාවට කියනවා ප්‍රතිසංස්කරණයේ සභාව. හරිද? එතකොට ඒකේ ඓතිහාසික සටනක් වුණා. අපි ඒකට කියනවා ප්‍රොටෙස්ටන්ත ප්‍රතිසංස්කරණය කියලා. Protest, we call in English Protestant revival. What is the meaning of that? Protest against the Catholic Church. ඒ කියන්නේ මොනවද? කතෝලික සභාවට විරුද්ධව අරගල කිරීම. අරගලයක් තිබ්බා නේද? අපේ මතකද අරගලයක් තිබ්බා? ඒ වගේ අරගලයක් තිබ්බා 1517. අපිට එපා මේවා එපා කෝ එපාද? අපිට එපා ඔය මේ සංස්කෘතික දේවල් එපා අපිට ඕන මොකද්ද? දේව වචනේ. මාටින් ලූතර් කියලා ලෝය කෙනෙක්. එයාට ඕන වුණා දේව සේවය කරන්න. එයා කැතලික් කෙනෙක්, කතෝලික පියතුමෙක් වෙන්න එයා ගියා විටන්බර්ග් සරසවියට. එහෙට ගිහිල්ලා දැන් බයිබලේ ඒ කාලේ නෑනේ. බයිබල් සාමාන්‍ය තිබ්බේ ඒ කාලේ පෝප් ගාව තිබ්බා, කාඩිනල්ලා ගාව තිබ්බා, බිෂොප්ලා ගාව තිබ්බා. වෙන කාය ගාවක් තිබ්බේ නෑ. ඒ කටි කියවන්නේ නැහැ. මෙයා විටන්බර්ග් සරසවියට ගිහිල්ලා මෙයාට මේක කියවන්න වුණා. කියවනකොට ගීතාවලියේ 22 වෙනි පරිච්ඡේදයයි රෝම 10:17යි කියවලා ගැලවීම ලැබුවා. බයිබලයේ කියවුවාම අනේ බයිබලයේ තියෙන දේවල් නෙමෙයි සභාව ඇතුලේ තියෙන්නේ. සභාවේ තියෙන පෝප් ලියෝ කියලා හිටියා. එයාට againstව ලිව්වා 97ක් ප්‍රබන්ධ ලියලා විටන්බර්ග් චර්ච් එකේ දොරේ ගැහුවා. සභාවට එන මිනිස්සු ඇත්තනේ මේ දේවස්ථානේ මේවා කරන්නේ නෑනේ. මේ දේව වචනේ කියලා මිනිස්සු දේව වචනේ කියවන්න පටන් ගත්තා. අන්න දේව වචනේ කියවන්න පටන් ගන්නකොට අර එක සභාවට ආව මොකද්ද? ප්‍රතිසංස්කරණය ආවේ මොකෙන්ද? එදිරිකම නැත්තම් අරගල කරලා ගත්ත ප්‍රතිසංස්කරණය. අන්න ඒකෙන් හැදෙන්න පටන් ගත්තා ප්‍රධාන ධාරාවේ සභාවන්. මොනවද? බැප්ටිස්ට්, මෙතඩිස්ට්, ලූතරන්, තේරෙනවද? මේ වගේ ප්‍රෙස්බිටේරියන් සභාවන් ලෝකේ ව්‍යාප්ත වුණා. ඒ කටි දේව වචනෙන් හැදුනා. හරිද? දැන් මේ සභාව පැවතුනේ කොහෙද? 1750 දක්වා. ඊට පස්සේ 6 වෙනි සභා කාලය ෆිලඩෙල්ෆියා කියන වචනේ ඇවිල්ලා ඒ කියන්නේ ෆිලඩෙල්ෆියා කියන්නේ සහෝදර ප්‍රේමයේ තිබුණු සභාව කියලා කියන්නේ. ඒ සභාව බලන්නකෝ. එලිදරව් පොතේ 7 ඉඳලා එලිද 3:7 ඉඳලා 13 දක්වා. ඒ සභාවේ තිබ්බ ගුණාංග මේ කාලවල දක්වා තිබුණා. 1700 ඉඳලා 1750 ඉඳලා 1900 දක්වා. මේ සභාව කාලයට අපි කියනවා මිෂනාරී සභාව. මිෂනාරි කියලා කියන්නේ මොකද්ද? මිෂන් එකක්. ඒ කියන්නේ මෙහෙයුම් සභාව. ඒ කියන්නේ සභාවේ ඉන්න අය තමන්ගේ සභාවේ සිද්ධ වෙන දේවල් තව තැනකට අරගෙන යනවා. මිෂනාරීවරයා කියලා කියන්නේ තමන්ට පුරුදු නැති සංස්කෘතියේ ඉඳලා තවත් සංස්කෘතියකට ගිහිල්ලා දෙවියන් වහන්සේගේ සේවය කිරීම. උදාහරණයකට මම දැන් සිංහල. කවුරුත් මාව දන්නේ නැහැ මිෂනාරි සේවකයෙක් කියලා. හැබැයි මම අද හවසේ ඉඳලා මිෂනාරි සේවයකට ඇතුල් වෙනවා. මං අද හවසේ ඉන්දියාවේ යනවා. ඉන්දියාවේ ගිහිල්ලා බහිනකොට මගේ මූඩ් එක මාරු වෙන්න ඕන දෙමළට. හැබැයි මම දෙමළ නෙවෙයි. මම හිතන්නේ, කියවන්නේ, ලියන්නේ, පතන්නේ ඔක්කොම මගේ මනස වැඩ කරන්නේ සිංහලෙන්. දැන් අද රෑ ඉඳලා මම තනිකර මැඩ්‍රාස් වලට ගිහිල්ලා දෙමළ මිනිස්සෙක්ගේ ස්වභාවය මට එන්න ඕනේ. එතකොට මම වෙන සංස්කෘතියකට, වෙන රටකට, වෙන කෑම තියෙන ජනතාවක් ළඟ ගිහිල්ලා මම සේවය කරන්නේ මොකෙන්ද? දෙමළ මාධ්‍යයෙන්. එතකොට මට පාස්ටර් කියලා කතා කරාට මං අද හවසින් පස්සේ මිෂනාරිවරයෙක්. එතකොට මිෂනාරිවරයා කියලා කියන්නේ ජාතියක්, රටක්, ඒ කියන්නේ වෙන තමන්ට පුරුදු පුහුණු, ඒ කියන්නේ චාරිත්‍ර වාරිත්‍ර තියෙන තැන ගිහිල්ලා සේවය කිරීම. මේ සභාව 1750 ඉඳලා 1900 තිබ්බ සභාව, මුළු සභාව, ලෝකේ තිබ්බ සභාව වැඩ කරේ කොහොමද දන්නවද? මිෂනාරිවරු වගේ. එක රටවල් වල ගිහිල්ලා තමන්ගේ ඩිනෝමිනේෂන් එකට නැත්නම් තමන්ගේ නිකායට අයත් වූ සභා ගොඩ නැගුවා. බාණ්ඩ ලංකාවේ බැප්ටිස්ට් සභාවට අවුරුදු 200යි. මෙතඩිස්ට් සභාවට ජෝන් වෙස්ලිලා පටන් ගත්ත සභාව අවුරුදු 200යි. විලියම් කේරිලා මතකද? ඉන්දියාවට ඇවිල්ලා එහෙ ඉඳලා මේ ලංකාවට ඇවිල්ලා සේවය කරවුවා. ඒ වගේ ලෝකේ හැමතැනම ඒ නිකායට අනුව මොනවද උනේ? මිෂනාරිවරු ව්‍යාප්ත වෙලා ගිහිල්ලා සභාව ගොඩ නැගුවා. කාගේ මැද්දේද? මිනිස්සු මැද්දේ. කවුද මේ මිනිස්සු? ඒ මිනිස්සු ඔක්කොමලාම ගෝත්‍රිකයෝ. ළඟ ඉන්න කෙනාට බල්ලා කියන්නේ ඔයා ගෝත්‍රිකයෙක් කියලා කියන්න.
ගෝත්‍රිකයා කියන්නේ ගෝරිල්ලා නෙවෙයි ගෝත්‍රිකයා. බයයි ගෝත්‍රිකයෙක් කියලා කියන්නේ. ඔව්. ඔය කටි ගෝත්‍රිකයෝ. නේ අද ලස්සනට ටයි එක ඇඳලා මෙහෙම කණ්ණාඩි දාලා කොණ්ඩේ ස්ට්‍රේට් කරලා ඩයි ගාලා කලර් කරලා අරක මේක දාලා හිටියේ ඔය ඔක්කොම ළම ගෝත්‍රිකයෝ. වැද්දෝ. අපි ඔක්කොම වැද්දෝ. නේ අපිට ඇති එක එක වාසගම් මුදියන්සෙලා ඇති වලව්කාරයෝ ඇති අරගෙදර ඇති ගොවිගම ඇති මේගම ඇති ඔය ඔක්කොම වැද්දෝ. මේ රටවල් වල හැමතැනම හිටියේ ගෝත්‍රිකයෝ. මිෂනාරිවරු ගිහිලා තමයි ඒ කට්ටියව මිනිස්සු කරේ. නැත්තම් අපිත් ගෝත්‍රිකයෝ. නැත්තම් අරේ මං ගච්ඡම් මේ මං ගච්ඡම් ගග තමයි ඉන්න වෙන්නේ ඔක්කොමලම. දැන් නෑ බලන්න අපි නිදහස ගත්තලු 1948 නේ අද 2026 අවුරුදු 76කට කලින් තිබ්බ රටද දැන් තියෙන්නේ. ඒ කාලේ වාහන දැන් තියෙනවද? ඒ කාලේ ඇඳුම් පිළිඳ දැන් තියෙනවද? ඒ කාලේ රෝල්ස් එහෙම තිබ්බද? රෝල්ස් කට්ලස් පැටිස් මේ කොත්තුමි ඒවා තිබ්බද? නෑ. අද ඔක්කොම වෙනස් වෙලා. අවුරුදු 70කට පස්සේ අපි මොනවද වෙලා තිබෙන්නේ? අපි වර්ධනය වෙලා. නේ? එතකොට මේ කාලේ මේ අය ගිහිල්ලා මුළු ලෝකේ හිටපු ගෝත්‍රික අයට සුභාරංචි දීලා ඒ කඩි ගොඩනගලා ඒවා රටවල් හැටියට ආවා. යුරෝපයේ අනු මහද්වීපයේ අද රටවල් 50ක් තියෙනවා. ඒ රටවල් 50 හිටිය ඔක්කොම ගෝත්‍රිකයෝ. ගොට්ස් කියලා හිටියා, විසිගොට්ස් කියලා හිටියා, වැන්ඩල්ස් කියලා හිටියා, ෆ්‍රැන්සිකල් කියලා හිටියා, ඇන්ග්ලෝ සැක්සන් කියලා හිටියා. මේ ඔක්කොම ගෝත්‍රිකයෝ. ඇමරිකාව පැත්තට ගියොත් එහෙම ඇපෑචි, සූලෝ, නැවහෝල්ස්, රෙඩ් ඉන්ඩියන්ස්, ඕස්ට්‍රේලියාව පැත්තට ගියා නම් මවුරියන්ස්, මැලේසියාව පැත්තට ගියා නම් ඒ හිටියා ඉන්නවා අස්ලි කියලා ඉන්නවා, ලංකාවට આવොත් වැද්දෝ කියලා ඉන්නවා. මේ වගේ එක එක පැතිවලට ආවෙනික ගෝත්‍රිකයන්ව සහෝදර ප්‍රේමය කරන කොටකටගෙන සුභාරංචිය දීලා පුනර්ජීවන දේශනා කළ ගැලවීම ලබා දීලා සභාව ව්‍යාප්ත වුණා ඒ කාලෙට අනුව ඒ ප්‍රදේශවල. තේරුණාද? හැබැයි ඒ සභාවේ කාලය 1900 වෙනකොට ඉවරයි. 7 වෙනි සභා කාලය. 7 වෙනි සභා කාලයට කියනවා ලවෝදිකේ සභා කාලය කියලා. ලවෝදිකේ සභා කාලය. කවද්ද පටන් ගන්නෙ? 1900 දී. 1900 ඕක ඇත්තට සභාව පටන් ගන්නේ 1901 ජනවාරි මාසේ 1 වෙනිදා. ඇමරිකාවේ කැන්සාස් ප්‍රාන්තයේ ටොපේකා වල බෙතෙල් කියලා බයිබල් ස්කූල් එකක් තිබ්බා. ඒ බයිබල් ස්කූල් එකේ 40 දෙනෙක් දවසක් අර පෙන්තකෝස්ත දවසේ මේ දේ අපිට වෙන්න ඕන කියලා ඒ කට්ටිය ආඥා කරගෙන හිටියා. 1899 දෙසැම්බර් මාසේ 31 වෙනිදා. 1899 12 වෙනි මාසේ 31 වෙනිදා. අනේ එදා ක්‍රියාපොතේ උන දේ අපේ ජීවිතවල වෙන්නකෝ කියලා. එතකොට එතන හිටියා එක ලේඩි කෙනෙක් ඇග්නස් ඔස්මාන් කියලා. මේ ලේඩි එකපාරට අන්‍ය භාෂාවෙන් කතා කරා. එතකොට අන්‍ය භාෂාව කතා කරන වෙලාව කීයද දන්නවද දවස? 1900 ජනවාරි මාසේ 1 වෙනිදා මොනවද? අන්‍ය භාෂාව කතා කරා. පහුවදා ඒක තව 40ක් විතර ගියා, ඔක්කොටම ගියා. මේක ඒ කාලේ හිටපු සභාව පිළිගත්තේ නැහැ. පස්සේ මේ අත්දැකීම ආපු කට්ටිය විතරක් එකතු වෙලා මේ පිබිදීම දිගට අරගෙන ගියා. 1906 සැප්තැම්බර් මාසේ ඇමරිකාවේ අසූසා වීදිය නැත්නම් අපි කියනවා අසූසා ස්ට්‍රීට් එක. ඒකේ තිබ්බ ලොකු පිබිදීමේ රැස්වීම. සැප්තැම්බර් මාසේ 20, 21, 22 මේ පිබිදීම ලෝකේ හැමතැනම ගියා. අන්න ඒකෙන් තමයි පටන් ගත්තේ GOG, AOG කියන මේ ඉවැන්ජලිස්ට් සභාවන්. ඒ සභාවේ එක පුරුකක් තමයි මේ සභාව. දැන් මේ සභාව පටන්ගෙන කොච්චරද අදට? අවුරුදු 126යි. හලෝ. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේ සභාව ගැන මොනවද කියන්නේ? We call in English apostate church. Apostate church නැත්නම් කියනවා ඇදහිල්ල අත්හල සභාව. නෑ අපි ඇදහිල්ලෙන් ඉන්නේ අපේ වර්ධනය වෙනවනේ. ඇදහිල්ලෙන් ඉන්නේ
මේ සභාවේ ඇදහිල්ල මේ සභාව ගැන යේසුස් වහන්සේ මොනවද කියන්නේ? මට දාන්න මේ පද ටික මේ යේසුස් වහන්සේ මොනවද කියන්නේ කියලා බලමු. එලිදරව් පොතේ 3 වෙනි පරිච්ඡේදයේ ඒ පද ටික දාන්න මට. එලිදරව් පොතේ 3 වෙනි පරිච්ඡේදය. මේක නෙවෙයි පුතේ. එලිදරව් පොතේ 3:14 ඉඳලා 22 දක්වා. අපි බලමු යේසුස් වහන්සේ මොකද්ද යොහන්ට කියන්නේ කියලා. ඒ කොටස කියමු. හරිද? 3:14 ඉඳලා. තවද ලවෝදිකයේ සභාවේ දූතයාට මෙසේ ලියාපන්න. එනම් මම නුඹේ ක්‍රියා දනිමි. නුඹ ශීතලව හෝ උෂ්ණව හෝ නොසිටින බවද දනිමි. නුඹ ශීතලව හෝ උෂ්ණව හෝ සිටිනවාට කැමැත්තෙමි. නුඹ උෂ්ණව හෝ සීතලව හෝ නොසිට ඇල්මැරී සිටින බැවින් මාගේ මුඛයෙන් නුඹ වමාරන්නෙමි. ඇති පාස්ටර්. හලෝ කවුද මේක කියන්නේ? යේසුස් වහන්සේ. මේ සභාව කොහොමදුල තියෙන්නේ? සභාව තියෙනවා. මිනිස්සු ඉන්නවා. හැබැයි මොනවද වෙලා තියෙන්නේ? සීතලත් වගේ ඉන්නවලු, උෂ්ණත් වගේ ඉන්නවලු. නේ උෂ්ණද සීතලද ඇල්මැරිලාද කියලා හොයාගන්න බෑ. මොකද්ද මේක සීතල කියලා යේසුස් වහන්සේ කියන්නේ? සීතල කියන්නේ එක්කෝ මගෙත් එක්ක ඉන්නවා නම් නැත්තටම නැති වෙලා වැඩක් නැති වෙලා විනාශ වෙලා යන්න ඕන. කවුද කියන්නේ? යේසුස් වහන්සේ. උෂ්ණව ඉන්නවා නම් මම වගේ නිකන් ගින්දර වගේ. හරිද? ආත්මික දේවල් වලින් ගින්දර වගේ පත්තු වෙලා ඉන්න ඕන. හැබැයි උඹ විනාශ වෙලා යන්නෙත් නෑ. උඹ මේ උෂ්ණව මං වගේ ඉන්නේ එහෙටත් නැතුව මෙහෙටත් නැතුව ඇල්මැරිලා වගේ ඉන්නවා. ඇල්මැරිලා වගේ ඉන්නකොට මොකද්ද? මැදුම් පිළිවෙතේ ඉන්නවා. මැදුම් පිළිවෙතේ ඉන්න අයට යේසුස් වහන්සේ මොනවද කරනවා කියලා කියන්නේ? බමාරනවලු. ඒ කට්ටියව දකින්නකොට යේසුස් වහන්සේට බමාරනවා. ඒ කියන්නේ කොහමද? සමහරක් අය පාස්ටර් කවුට අනේ පාස්ටර් මට බෑ මේ ජීවිතේ පා වෙලා තියෙන්නේ මාව ගන්නකෝ කියලා දෙවියන් වහන්සේ කියනවා. දෙවියන් වහන්සේ මාව ගන්න අයියෝ මට එපා වෙලා ඉල්ලෙන්නේ බෑ කියලා කියනවා. දෙවියන් වහන්සේ උඩ ඉඳලා කුලප් වෙනවා. දෙවියන් වහන්සේ බලනවා මේකී සභාවට ආපුවම සභාවේ අඬනවා. ඒක කළා සභාවෙන් යනවා. එළියට ගියාපුවම ගෙදර ගිහිල්ලා මුළු ගමටම කෑ ගහනවා. ගමම මේවා වෙනවා. මේකී බැරි වෙලාව මම ස්වර්ගයට ගත්තොත් එimhe ස්වර්ගයේ ඔක්කොම කුලප් වෙනවා කියලා දෙවියන් වහන්සේ දේව මණ්ඩලයේ ඔක්කොම උඩ කුඩප් වෙලා ඉන්නවා. තේරුණාද? ඒ වගේ ඇල්මැරිලා ඉන්නේ. ඒ කියන්නේ ලෝකෙටත් නැහැ සභාවටත් නැහැ. ඉතින් කොහෙට තියාගන්න කියලා දෙවියන් වහන්සේට දන්නේ නැහැ. මේ වගේ තමයි අද සභාව. දෙබිඩෝ සභාවට එකයි ලෝකෙට එකයි. ලෝකේ එක ජීවිතේ සභාවේ එක ජීවිතේ. යේසුස් වහන්සේට විතරයි පේන්නේ වැටෙන් කොයි පැත්තද ඉන්නේ. මූ වැට උඩ මැදුම් පිළිවෙතේ මධ්‍යස්තව යේසුස් වහන්සේට දකින්න ගානේ බේක්. ඒ කියන්නේ 1900 ඉඳලා අද දක්වා පටන් ගත්ත සභාව ගැන සන්තෝෂයිද දෙවියන් වහන්සේ? සන්තෝෂ නැහැ. ගොඩක් අය කියනවා මේ කාලේ පිබිදීම එනවා කියලා. පිබිදීම් නැහැ. බයිබලයට අනුව රිවයිවල් නැහැ. ඇයි? මේ සභාවට පස්සේ ආයේ සභාවක් නැහැ එලිදරව් පොතේ. සභා යුගයක් නැහැ. ඔබයි මමයි ජීවත් වන්නේ අවසාන සභා යුග කාලේ. ඒ කියන්නේ ඔබට මට කොච්චර අභිලාෂ බලාපොරොත්තු මට අරක ඕන මේක තියෙන ඕන කියලා ඔබ හිතාගෙන හිටියත් ඒක ඔබේ අභිලාෂේ. ඔබ මම සභාවේ ඉන්නවා කියලා කියන්නේ අපි ඉන්නේ අවසාන සභා යුගයේ. එලිදරව් 3 වෙනි පරිච්ඡේදයට පස්සේ සභාව නැහැ. සභාවට මොනවද වෙන්නේ? සභාව ගන්නවා. සභාව ඔසවා ගන්නවා. සභාව තියන්නේ. දැන් තේරෙනවද? ඔබයි මමයි ඉන්නේ දේව වචනයට අනුව අවදානම් කාලයක. ඒ නිසා අවදානම් කාලේ අපි මොනවද කරන්නේ? අපි පුළුවන් තරම් සුභාරංචිය බෙදා ගන්නවා. යේසුස් වහන්සේ කියනවා නුඹලා ගොස් සියලු ජාතින්ව ගෝලයන් කරන්න. පියාණන් වහන්සේගේ පුත්‍රයන්න් වහන්සේගේ නාමයට බෞතිස්ම කරන්න. ඒකට අපි වැඩ කරන්න ඕන. යේසුස් වහන්සේ කිව්වේ ගොස් කියන්න කියලා. ඇවිත් බලන්න කියලා කිව්වේ නෑ. මොකද මන් දන්නේ ඇවිල්ලා ඔක්කොම වෙනස් ඇවිත් බලන්නලු. ඇවිත් බයිස්කෝප් බලන්නද? ඇවිත් බයිබලයේ කියලා තියෙනවා ඇවිත් බලන්න කියලා. යේසුස් වහන්සේ මොනවද කිව්වේ? ගෙහෙන් කියන්න. බලන්න බයිබල් පද දාන්න මතෙව් 28. බලන්න යේසුස් වහන්සේ කියලා තියෙනවද? මතෙව් 28 29 අන්තිම පරිච්ඡේදේ බලන්න. මොනවද උන්වහන්සේ අපිට දෙන්න ප්‍රධාන අපේ ප්‍රධාන කර්තව්‍ය. මට බයිබල් පද දාන්න පුතේ.
ප්‍රධාන කර්තව්‍ය මොකද්ද? සුභාරංචිය දේශනා කිරීම. සුභාරංචියට වැඩ කිරීම. දැන් මේ සභාවේ පාලකයාගේ දර්ශනය අනුව මේකේ වැදගත්ම දේ තමයි සුභාරංචිය දේශනා කිරීම. ඔහු ප්‍රධාන ඉවැන්ජලිස්ට්වරයෙක්. මේ ඊයේ පෙරේදා සුව කරන්න ආපු එක්කෙනෙක් නෙවෙයි. එයාට පරම්පරාවෙන් එනවා. එයා ඇවිල්ලා බ්‍රදර් රාජේන්ද්‍රන්ගේ ගෝලයෙක්. තේරෙනවද? එතකොට එයාගේ ඇඟේ ඔළුවේ හැම වෙලේම මොකක්ද යන්නේ? දෙවියන් වහන්සේගේ පණිවිඩය. මොනවද කියන්නේ? යේසුස් වහන්සේ ඔවුන් ළඟට ඇවිත් කතා කොට ස්වර්ගයේද පොළොවේද සියලු බලය මට දීතිබේ. එබැවින් නුඹලා ගොස් සියලු ජාතීන් නුඹලා ඇවිල්ලා බලලා ගෝලයෝ වෙන්න කිව්වේ නැහැ. නිකන් අනවශ්‍ය දේවල් ප්‍රවර්ධනය කරගෙන යනවා. මොනවද? ඇවිත් බලන්න. බලපුවාම තියෙන්නේ මොනවද? බයිස්කෝප්. එයා කරන දේවල්, මෙයා කරන දේවල්, එයාගේ හස්කම් මේවා ඒ දේවල්. ව්‍යාජ ධර්මයක්. ගිහින් කියන්න ඕන. ඔබ ගිහිල්ලා සාක්ෂිමත් වෙන්න ඕන. මම ගිහිල්ලා සාක්ෂිමත් වෙන්න ඕන. සාක්ෂි දරන්න ඕන. සාක්ෂිමත්ව ජීවත් වෙන්න ඕන. සභාව එකයි, ගෙදර එකයි. එහෙම බෑ. සභාව එකයි, ලෝක එකයි. එහෙම බෑ. සාක්ෂිමත් වෙන්න ඕන. දැක්කපු ගමන් අහන්න ඕන. ඔයා වෙනස් නේ. එහෙමත් අපිට සුභාරංචි දෙන්න පුළුවන්. නැත්තම් මහන්සි වෙලා සුභාරංචියට වැඩ කරන්න ඕන. හැයි සභාවේ කාලේ ඉවරයි. දැන් අවුරුදු 126යි. මෙතනින් පස්සේ මොනවද වෙන්න යන්නේ? ඊළඟ ස්ලයිඩ් එකට යන්න. මොකක්ද වෙන්න යන්නේ? මේ බලන්න. යේසුස් වහන්සේ එනවලු. හරිද? ඒකට කලින් එක දෙයක් තියෙනවා. 1 කොරින්ති 16:22 කියනවා. මොනවද කියන්නේ? යමෙක් ස්වාමින් වහන්සේට ප්‍රේම නොකරන්නේ නම් ඔහු ශාපලද්දෙක් වේවා. ස්වාමින් වහන්සේ එනසේක. ළඟදී කනර කියන්නේ ස්වාමින් වහන්සේ එනවලු. කවුද මේක කියන්නේ? පාවුල්තුමා අලුත් ගිවිසුමේ පොත් 14ක් ලියලා තිනවා. අපිට එක තිතක් ලියන්න හම්බුණාද? ඔහෙට මට එක තිතක් ලියන්න නැවතීමේ තිත නැහැ. පාවුල්තුමා පොත් 14ක් ලියපු එකනා කියනවා මොනවද? ස්වාමින් වහන්සේට ප්‍රේම නොකරන්නේ නම් ඔහු ශාපලද්දෙක් වේවා. මොකද ස්වාමින් වහන්සේට ප්‍රේම නොකරනවා කියලා කියන්නේ? උන්වහන්සේ කියන දේවල් නොකරන එක. උන්වහන්සේ කැමති දේවල් නොකරන එක. උන්වහන්සේට විරුද්ධව ඉන්න පුද්ගලයා මොනවද කරන්නේ? ඔහු දෙවියන් වහන්සේට විරුද්ධව වැඩ කටයුතු කරන්නේ. එතකොට ඔහු දෙවියන් වහන්සේට ප්‍රේම කරන්නේ නැහැ. ඒ පුද්ගලයා කොයි වගේලුද? ඉන්නවා. අර යේසුස් වහන්සේ බෙතානියේ ඉඳලා එනකොට තිබ්බ අර අත්තික්ක ගහ තේනවද? ඒ වගේ වේලිලා සභාවේ ඉන්නේ. වේලිලා කොහමද ඉන්නේ බ්‍රදර්? ඔය ඉන්නවා. හැමදාම ඔය තමයි බිස්නස් කරන ඔය ඉන්නවා. ඔය ඉන්න කිසිම නැහැ. පුපුරන්නේ, දිදුලන්නේ, වැඩ නැහැ, එන්නේ නැහැ. මේ ඉරිදාව ඊළඟ ඉරිදා නැහැ. ඊළඟ ඉරිදාව දායි මාසයක් නැහැ. මේ එකපාරට සේවයට යනවා, එකපාරට නැති වෙනවා. මේ ඉන්නවා ඒ නැහැ. එතකොට ඒකට කියනවා ඇවිල්ලා අරමික් වචනේ කියනවා මාරනාතා. ඒ කියන්නේ මොකද්ද? ස්වාමින් වහන්සේ එනසේක. මේ සභා කාලය පටන්ගෙන අවුරුදු 126යි. මේකත් එක්ක සභාව නැති වෙන්නේ නැහැ. ඒක උඩට ගන්නවා. ලෝකේ නැති වෙනවා. දැන් ලෝකේ ඉන්නවද සභාවේ ඉන්නවද කියලා තේරුම් කරන්න. ඊළඟ ස්ලයිඩ් එකට යන්න. ඊළඟ එකේ මොනවද කියන්නේ? දැන් මේක කියන්නේ කවුද? පාවුල්තුමානේ. දැන් පාවුල්තුමාට වැඩි බලවත් එක්කෙනෙක් ඉන්නවා. කවුද? යේසුස් වහන්සේ. අපි බලමු යේසුස් වහන්සේ මොනවද කියන්නේ කියලා. ස්ලයිඩ් එක ගන්නද පුතේ? යෝහන් 14 ඉඳලා 14 දක්වා. මෙන්න මෙහෙම යේසුස් වහන්සේ කියනවා. නුඹලාගේ සිත් නොකලඹේවා. දෙවියන් වහන්සේ කෙරේ විශ්වාස කරපල්ලා. මා කෙරෙත් විශ්වාස කරපල්ලා. මගේ පියාණන් වහන්සේගේ ගෘහේ බොහෝ වාසස්ථාන ඇත්තේය. එසේ නොවේ නම් මා විසින් නුඹලාට කියනවා ඇත. එහෙම නැත්තම් මම මොකටද කියනවා? එහෙම දෙයක් නැහැ කියලා නේ. නෑ, එහෙම දෙයක් තියෙනවා. ඒ කියන්නේ මොකද්ද? මම එන්න යනවා. මග්නිසාද නුඹලාට ස්ථානයක් පිළියෙල කරන පිණිස මම යමි. මම ගොස් නුඹලාට ස්ථානයක් පිළියෙල කරමි. නම් මා සිටින තැන නුඹලාත් සිටින පිණිස මම නැවත ඇවිත් නුඹලා මා ළඟට ගන්නෙමි. මා යන ස්ථානයට මාර්ගය නුඹලා දන්න හුයයි කීසේක. යේසුස් වහන්සේ කියනවා මම යනවා. ගිහිල්ලා යන්නේ මොනවද දන්නවද? තන සූදානම් කරන්න. තාම මොනවද කරන්නේ? තන සූදානම් කරගෙන ඉන්නේ. එනවලු මොනවටද? ඔබයි මාවයි අරගෙන යන්න. කවුද මේක කියන්නේ? යේසුස් වහන්සේ. ඒ කියන්නේ ලෝකේ ඉවර වෙනවා. හැබැයි සභාව ඉවර වෙන්නේ නැහැ. යේසුස් වහන්සේ ඇවිල්ලා අරගෙන යනවලු. මට ඊළඟට ස්ලයිඩ් එකට යන්න. ඒක කොහොමද වෙනවා කියලා කියන්නේ තෙසලෝනික පොතේ
මක්නිසාද දැන් මේ තෙසලෝනික පොතේ 4 වෙනි පරිච්ඡේදය සාමාන්‍යයෙන් කිතුණු අය කියවන්නේ නැහැ. ඇයි දන්නවද? ඒකේ බලන්නකො මාතෘකාවක් දාලා තිනවා මලවුන් මිය පරලොව ගිය අය කියලා. ඒ පැත්ත බැරි වෙලාවක්වත් කියවන්නේ. ඇයි දන්නවද? අයියෝ අසුබ දෙයක් නේ ඇවිල්ලා මරණ කට්ටියගෙන අපි මොනවද කියවන්නේ බ්‍රදර්? අපි ඕක කියවන්න බෑ කියලා ඇවිල්ලා මිය පරලොව අයගේ ගැන දින නිසා ඒක කියවන්නේ. දැන් ඕක කියවන්නේම මල ගෙවල් වල විතරයි. හැබැයි වැදගත් කොටසම තියෙන්නේ මේකේ. මට මේකේ 15 වෙනි පද ඉඳලා ගන්න ප්ලීස් පොඩ්ඩක්. 15 ඉඳලා මේ බලන්න. මක්නිසාද ස්වාමින් වහන්සේගේ ඊම දක්වා ජීවත්ව ඉතුරු වෙන අපි සතපුණු තැනැත්තන්ට කිසිසේත් ඉස්සර නොයන්නෙමු යයි ස්වාමින් වහන්සේගේ වචනයෙන් අපි නුඹලාට කියමුව. මක්නිසාද ස්වාමින් වහන්සේම මාත් ශබ්දයක්ද උත්තම දේවදූතයෙකුගේ හඬද දෙවියන් වහන්සේගේ හොරණෑ නාදයේද ඇතුව ස්වර්ගයෙන් බස්නාසේක. ක්‍රිස්තුස් වහන්සේ තුල මලා වූ අය පළමු කොට නැගිටින්නෝය. දැන් අපිට යන්න පුළුවන්ලු යේසුස් වහන්සේත් එක්ක. සාමාන්‍ය ලෝකේ ඕනෑම දෙයක් කරන්න යනකොට සුදුසුකම් බලනවා. එක වසරට ගන්නකොට බලනවා සුදුසුකම්. ඔයා ඇවිල්ලා පෙර පාසල් ගියාද පුතේ? පෙර පාසලේ ඔයා ඉගෙන ගත්තද පුතේ? රක්ෂාවක් කරන්න යන්න. ඔයාට තියෙන අත්දැකීම් මොනවද? ඔයාට තියෙන සුදුසුකම් මොනවද කියලා ඔක්කොම බයෝ ඩේටා එක ඔක්කොම පරිශීලනය කරනවා. නේ හැම දෙයකටම අත්දැකීමක් ඕන. මේ ඕගන් එක ගහන්න නිකන් කෙනෙකුට හෙට උදේ දෙන්නේ නැහැ ඊළඟ ඉරිදා. ඔයාට ගහන්න පුළුවන්ද? කොච්චර දන්නවද? හියරින් තියනවද? කෝඩ් දන්නවද? මොනවද පුළුවන්? කොහෙද ගහලා තියෙන්නේ ඔක්කොම අහනවා. ඕකට හිතුවාද නිකන් මේ ඔසවා ගැනීමට විතරක් පුළුවන් එහෙම කියලා බෑ. ඒකටත් සුදුසුකම තියෙනවා. පළවෙනි සුදුසුකම මොකද්ද? බයිබලයට අනුව 16 වෙනි පදේ ඒක කියනවා නැවිලා ලස්සන මොකද්ද? මොනවද? ක්‍රිස්තුස් වහන්සේ තුල මලා වූ අය පළමු කොට නැගිටින්න ඕය. ඒ කියන්නේ මොනවද? මැරෙන්න ඕන. අන්න මැරුණා නම් ඉස්සල්ලාම යන්න පුළුවන්. ඒ කියන්නේ අද ගිහිලා බෙල්ල වෙලා දා ගන්න එපා මං යේසුස් වහන්සේත් එක්ක යන්න පුළුවන් ඉස්සල්ලා කියලා. ඊ මැරිල්ල නෙවෙයි. කෝච්චියට බෙල්ල තියන්න එපා. ගඟේ පයින්න එපා. එහෙම මැරිලා සියදි විහානි කරලා යන්න බෑ. මොකක් හරි ප්‍රශ්නයක් එන්න බෑ බෙල්ල වෙලා දා ගන්න යනවා. ඔයාට මැරෙන්න ඔය ජීවිතේ ඔයාට අයිති නෑ. ඔයාට ගඟේ පයින්න බෑ. වහබොන්න බෑ. සභාවේ මිනිස්සු වහබීලා ගඟේ පැනිලා බෙල්ලේ වැලදා ගත්තාම අමාරු වැටෙන්නේ ඒ සභාවේ ඉන්න පාලකයා. ඇයි මොන සාක්ෂිය කියලා මල ගෙදර කරන්නද? සාක්ෂිමත්ව ක්‍රිස්තුස් වහන්සේ උදෙසා ජීවත් වුණා කියනද බෙල්ලේ වැලදා ගත්තාම මොන සාක්ෂියක්ද? අපුවේ අමාරුවේ දාන්න එපා. අමාරුයි දේශනා කරන්න දේශනා නැහැ ඔයාට. ඒ නිසා දෙවියන් වහන්සේ පණ ගන්න කල් ඉන්න. ක්‍රිස්තුස් වහන්සේ තුල මැරෙන්න ඕන. දැන් ඉතිහාසයේ පුරාවට මැරුණා නේ. ඒ කටියට මොනවද උනේ? මිනිස්සෙක් මැරුණොත් මේ ලෝකේ ඉන්න ඕනෑම මිනිස්සෙක් මැරුණොත් ඇවිල්ලා යන්න තියෙන තැන් දෙකයි. එකක් පාරාදීසය. we call in paradise. මොකද්ද පාරාදීසය කියන්නේ? ඒකේ බුෆේ දාලා කෑම නැහැ. එතන වර්ෂිප් කරන් ඉන්නේ නැහැ. නමස්කාර කරන්නේ නැහැ. සේවය කරන්නේ නැහැ. ඒක විවේකී තැන. we call resting place. විවේකයෙන් ඉන්නේ. තව එකක් තියෙනවා මොකද්ද? පාතාලය. පාතාලය කියන්නේ මොකද්ද? පාතාලයටයි පාරාදීසයටයි ළඟයිලු. පාරාදීසය පේනවලු පාතාලයට. පාතාලේ මොනවද වෙන්නේ? දෙවියන් වහන්සේ නොදන්නා අය ගිහිල්ලා දෙවි දෙවි ඉන්නවා. අයියෝ මට ඒක නැති වුණා නේ නැති වුණා නේ. දැවෙනවා දෙවි දෙවි ඉන්නවා. නරකාදිය තව විවෘත වෙලා නැහැ. ස්වර්ගයේ විවෘත වෙලා නැහැ. ඒ කාලේ ඉඳලා මැරිච්ච අය යන්නේ මේකට. එතකොට අර දානෙ දෙන්නේ මොනවටද? 7 දවසේ 3 මාසේ ඒ යක්කුන්ට. දන්නවද මිනිස්සු ගිහිල්ලා සුභාරංචිට උදව් කරන්න පුළුවන් නේ. එයාට සුභාරංචි කිව්වොත් ගැලවීමට එනවා කියලා දානෙ ගෙදරට වෙන. මිනිස්සෙක් මැරුණොත් යන්නේ පාතාලයට නම් ආත්මේ යන්නේ පාරාදීසයට නම් එළියේ ඉන්න මොක්කුන්ට තමයි දානෙ දෙන්නේ. යක්කුන්ට. අපේ කට්ටිය යනවා මොනවටද? යක්කුන්ට දානෙ දෙන එකට උදව් කරන්න. සේවයක් නෙමෙයි. දානෙට ගිහිල්ලා උදව් කරන්නේ ආත්මවලට. දන්නවද මිනිස්සු මැරුණොත් යන්න තියෙන තැන් දෙකයි. එක්කෝ පාතාලය එක්කෝ පාරාදීසය. දෙවියන් වහන්සේ තමයි තීරණය කරන්නේ පස්සේ අවසාන විනිශ්චයේදී ස්වර්ගයට යවනවද නරකාදියට යවනවද කියලා. හරිද? එතකොට අපිට තියෙන්න ඕන සුදුසුකම මොනවාද? මැරුණොත් මැරෙන්න ඕන ක්‍රිස්තුස් වහන්සේ තුල. හෙට යේසුස් වහන්සේ ආවනම් අද මැරෙන්න ඕන කොහොමද? ක්‍රිස්තුස් වහන්සේ තුල. මට ඊළඟ ස්ලයිඩ් එකට යන්න පාස්ටර්. සමීරකෝ මට වෙලාව ප්‍රශ්නයක් වුණා. නේ මාර වැඩේනේ. ආසයිනේ අහන් ඉන්න. යන්න සූදානම් වෙනවද? සභාව සූදානම් මේ අහන්න. එතකොට
දැන් මේ සුදුසුකම් ඕක දැන් සමහරක් අයට ප්‍රශ්නයක් තියෙනවා. සමහරක් අයට ප්‍රශ්නයක් තියෙනවා. දැන් මම මැරුණාට පස්සේ මං කොහෙද භූමි දානය කරන්න ඕන? ක්‍රිස්තියානි ලෝකේ ගහ ගන්නවා. මොනවටද? අයියෝ මාව පුච්චන්න නම් එපා. මාව අනිවාර්යෙන් වල දාන්න ඕන. මාව පුච්චවුවොත් දෙවියන් වහන්සේත් එක්ක යන්න බැරි වෙනවා. ඒ මොන ධර්මයක්ද? පුච්චවුවොත් මොනවද වෙන්නේ? අලු. හරිද? වල දැම්මොත් මොනවද වෙන්නේ? දූවිලි. දූවිලි. නැත්නම් දූවිලි අලුයි දෙකම එකතු කරලා සමානයි. මොකක්ද උත්තරේ? Dust versus dust plus what we get the answer? මොකක්ද අපි කියන උත්තරේ? මොකක්ද? දූවිලි. වෙන dust. වෙන මොකක්වත් නැහැ. දූවිලි අලුයි දෙකම මොකක්ද? දූවිලි තමයි. පුච්චවුවත් දූවිලි. පුච්චලා අලු ටික අරගෙන මොනවද කරන්න ඕන? පිඹිලා බලන්න මොනවද වෙන්නේ? දූවිලි. මිනිහක් වලලාලා අවුරුදු 5කට එතන ඇවිල්ලා තියෙන භස්මාවශේෂක නැත්නම් එතන තියෙන අර මේ දූවිලි ටික අරන් පූකලා බලන්න යනවා. ඔය කට්ටියගේ ඇඟ මේ හැම තියෙනවනේ හැම හොඳට කපලා මේ රාගම තියෙන මේ පට්ට අවුවේ වේලලා තේරෙනවද? සතියකට විතර බලන්න කරෝල කෑල්ලක් වගේ තියේ. ඒක බ්ලෙන්ඩර් එකට දාලා හොඳට ගහන්න ගහපුවාම අරගෙන උගාලා පූ කරන මොනවද? දූවිලි. කොණ්ඩේ අරගෙන පුච්චලා අලු ටික පූ ගන්න දූවිලි. නියපොතු ටික කපලා බ්ලෙන්ඩර් එක දාලා ගහලා කුඩු කරලා ළමන්න පූ ගන්න දූවිලි. ඕනනම් තව ඊට හවුනන ඇඟිල්ලක් කපලා ඒ ඇටකොට්ට හොඳට අවුවේ කරකලා මාසයක් 3ක් විතර වේලලා ඇරලා කුඩු කරලා වංගෙඩි දාලා කොටලා කොට පූ ගන්න දූවිලි. මුළු සරුවාංගෙම දූවිලි. ඕක පුච්චවුවත් වල දැම්මත් මොනවද දන්නවද වෙන්නේ? දූවිලි. ඒ නිසා වල දානවද පුච්චනවද කියලා මරා ගන්න එපා. මැරෙන්න ඕන. ආත්මේ කා තුලද? ක්‍රිස්තුස් වහන්සේ තුල. හරිද? ක්‍රිස්තුස් වහන්සේ තුල ආත්මය මැරෙන්න ඕන නම් ජීවත් වෙලා ඉන්නකොට මරන්න ඕන. තමාව, තමන්ගේ මාංශය, තමන්ගේ පාපය හැම දෙයක්ම මැරෙන්න ඕන. සිතුවිලි පබා හැබැයි අමාරුයි යුද්ධයක්. මේක පොර බැදීමක්. එතකොට ක්‍රිස්තුස් වහන්සේ තුල එක්කෙනෙක් මැරෙනවා කියලා කියන්නේ එයා අනිවාර්යයෙන්ම පාතාලයට යන්නේ, එයා පාරාදීසයට යන්නේ. ක්‍රිස්තුස් වහන්සේ නැත්තම් පාරාදීසයට යනවද නෑ පාතාලයට යන්නේ. එතකොට ඔබේ මගේ වගකීම දැන් ජීවත් වෙලා ඉන්නකල් මොනවද වෙන්න ඕන? ක්‍රිස්තුස් වහන්සේ තුල මැරෙන්න ඕන. මේ දැන් ඒ කියන්නේ ඔසවා ගන්න ඕනේ නැහැ. ඔසවා ගන්නේ කවුද? ඒ කාලේ එන අවස්ථාවේ ජීවත් වෙලා ඉන්න අය. තේරෙනවද? ඒ කියන්නේ අපි කියමුකෝ යේසුස් වහන්සේ ලබන සතියේ ඉන්නේ කියලා. දැන් මම මෙතනින් බහිනකොට දැන් වැටිලා මැරුණත් මට ප්‍රශ්නයක් නැහැ. මම මැරෙන්නේ කා තුලද දන්නවද? ක්‍රිස්තුස් වහන්සේ තුල. මගේ සිතුවිලි, මගේ චර්යාව, මගේ හැසිරීම දැන් මේ වෙලාව කොහොම මූඩ් එකේ තින්නේ? සේවයේ ක්‍රිස්තුස් වහන්සේගේ මූඩ් එකේ. හරිද? මම පසුතැවිලි වෙලා මගේ ජීවිතය හදාගෙන මම යන ගමන. මැරෙන්නේ කා තුලද? ක්‍රිස්තුස් වහන්සේ තුල. ඒ නිසා ප්‍රශ්නයක් නැහැ. එතකොට මේ ඔසවා ගැනීම ගැන කතා කරන්නේ කොයිද? යේසුස් වහන්සේ එන අවස්ථාවේ ඔසවා ගැනීම කොහොමද තියෙන්නේ කියලා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඔබයි මමයි දැන් ඉන්නේ සභාවේ අවසාන කාලේ. ආයේ මෙතනින් එහාට සභාවක් නැහැ. ලෝකේ නැති වෙන්න යනවා. ඔය කට්ටිය සූදානම්ද නැද්ද කියලා මම දන්නේ නැහැ. තාමත් පුතාගේ මේ මොනවද මංගල්ලේ, අරයාගේ වෙඩින් එක, අර තට්ටු දෙකේ ගේ හදන එක, අර ව්‍යාපාරේ මේ ව්‍යාපාරේ ගාගෙන ඉන්නකොට ඇවිල්ලා නේ ඒ තුල මැරිලා ක්‍රිස්තුස් වහන්සේ තුල මැරුණා හරි. නැත්තම් ඒක මැරෙන්න කලින්ම අවසානයේ ආවනම් උන්වහන්සේගේ පැමිණීම ආවනම් ඊළඟට ප්‍රශ්නේ නේ දැන් මේ ගැන අපි ක්‍රිස්තුස් වහන්සේ කොහොමද කියන්නේ කියලා බලමු. දැන් ක්‍රිස්තුස් වහන්සේ එනවා කියලා කියන්නේ කොහෙටද? අර තෙසලෝනික 4:16ට අනුව උන්වහන්සේ එනවලු කොහෙද? මධ්‍ය අවකාශයට. මධ්‍ය අවකාශය කොහෙද තියෙන්නේ? අඩි 35000ක් විතර උඩින්. අඩි 35000 ගෙන ඕසෝන් ලේයර් එකට පල්ලෙහා වලාකුළු උඩ. ඒ කියන්නේ මේ වලාකුළු අපේ පෘථුවිය වටා තියෙන වලාකුළු ඕසෝන් ස්තරයට යටින් වලාකුළු වලට උන්වහන්සේ එනවා කියන්නේ. පොළවට එනවා කියලා කියන්නේ නැහැ. මොකද උන්වහන්සේ රහසේ එන්නේ. උන්වහන්සේ එනකොට මොනවද කරන්නේ? ජීවත් වෙලා ඉන්න අපි අතුරුදහන් වෙනවලු. ඔසවා ගන්නවා කියලා කියනවා. ඒකට මොකද්ද කියන ඉංග්‍රීසි වචනේ භාවිතා කරන එක ස්වභාව rapture කියලා. But there is no word in rapture in English because it's coming through Latin. ඒක එන්නේ ලතින් භාෂාවෙන්. rapture කියලා ඉංග්‍රීසි වචනයක් නැහැ. rapturo කියලා ලතින් වචනයක් තියෙනවා.
දැන් රැප්චරෝ කියන ලතින් වචනේ තමයි ඉංග්‍රීසි භාෂාවට කියන්නේ රැප්චර් කියලා. ඒ කියන්නේ මොකද්ද මේ රැප්චර් කියන්නේ? ඒ කියන්නේ මේ ඉන්නෝ මේ නැහැ. ඒ කියන්නේ මේ මෙහෙම එන්න මං ඔයාව ගන්නම් කියලා අර බැකෝ එකක් දාලා මෙහෙම අර උස්සලා ගන්නවා වගේ නෙවෙයි. එකපාරට ඉන්නව නැහැ. ඒ කියන්නේ අතුරුදහන් වෙනවා. It's going to be disappear නැත්තම් kidnap වෙනවා. මේ ඉන්නව මේ නැහැ. ගන්නව එකපාරට. හරිද? දැන් ඕක කොහමද තේරුම් කරන්න? ඕක ඇඳලා පෙන්නන්න ඕවා බෑ. ඒක හාස්කම. ඒක ඒ වෙලාවෙම අන්වෙසක් වෙනවා. ඔබ මම පට් ගාලා අන්වෙසක් වෙනවා. හරි? එතකොට දැන් ඕක ගැන තේරුම් කරනවා යේසුස් වහන්සේ මෙහෙම. උන්වහන්සේ පටන් ගන්නවා මතේ පොතේ. දැන් යේසුස් වහන්සේ කියන විදිහට බලමු. වෙන කවුරුත් කියන එක තේරෙන්නේ නැහනේ. උන්වහන්සේ කියනවා අහසත් පොළවත් පහව යන්නේ. අහසයි පොළොවයි පහ වෙනවලු. මේ දවස්වල එලන් මස්ක් දන්නවද? ලෝකේ ඉන්න බිලියනපතියා. එයා අඟහරු ලෝකෙට යවනවා. එයාගේ මේ මොනවද තාක්ෂණේ මොනවද? රොකට් යවනවා. ඉස්සර රොකට් ගියාපම උඩ නැති වෙලා යනවා. දැන් ඒවා බිමටත් බානවා. ඇයි දන්නවද? ඒ කටි පරේෂණ පවත්වනවා. එහෙ මේ ජනතාවට ජීවත් වෙන්න අඟහරු ලෝකේ ජනපද හදන්න. හැබැයි බයිබලේ මොනවද කියන්නේ? අහස පාව යනවලු. ඒ කියන්නේ උඩ තියෙන්නේ නැහැ. පොළව පහව යනවලු. මොකද්ද? පොළව නැති වෙනවා. ඒ නිසා ඉඩම්, ගෙවල් ඉන්න ඔක්කොම කරන්න. හැබැයි මතක තියාගන්න මේ පොළවේ කරන හැම දෙයක්ම දෙවියන් වහන්සේ කැමතිද? පොළව නැති වෙනවලු. හොඳද? හැබැයි නමුත් ඒ දවස හා පැය මාගේ පියාණන් වහන්සේ මිස දන්නා කෙනෙක් නැත. ස්වර්ගෙහි දේවදූතයවත් පුත්‍රයවත් දන්න. ඒක මාර ප්‍රශ්නයක්. යේසුස් වහන්සේගෙන් අහනකොට ගෝලයෝ මේ සර් ඔයා කවද්ද එන්නේ? අර සභාව ඔසවා ගන්න එනවා කියලා කියන්නේ. අනේ ඒක අපිට කියලා දෙන්නකෝ යේසුස් වහන්සේ. නේ රබයි රබ්බි කියලානේ කිව්වේ, ගුරුතුමා කියලානේ කිව්වේ. ගුරුතුමනේ ටීචර් අපිට කියලා දෙන්නකෝ ඔයා කවද්ද එන්නේ? මන් දන්නේ නැහැ බං. ඒක මාර වැඩන්නේ. නිකන් අර යන්නේ කොහෙද කියලා අපම මල්ලේ පොල් වගේ උත්තරයක්. ඒ කියන්නේ අහන දෙයක් නෙමෙයි උත්තර දෙන්නේ. එයා දන්නේ නැල්ලු. දන්නේ කවුලු? පියාණන් වහන්සේ විතරයිලු. දේවදූතයෝ දන්නේ නැල්ලු. පුත්‍රයෝ දන්නේ නැල්ලු. පාස්ටර්ලා දන්නේත් නැහැ. අනාගත වක්තෘවරු දන්නේ නැහැ. එහෙනම් ඔය එනවා කියන්නේ ඒ බොරු. ඒ කටි දන්නේ නැහැ. එනවා හැබැයි දන්නේ නැහැ. එතකොට යේසුස් වහන්සේමයි දන්නේ නැහැ කිව්වේ. එතන කතා කරන්නේ කවුද දන්නවද? මනුෂ්‍ය පුත්‍රයා. යේසුස් වහන්සේ පොළවේ ජීවත් වුණේ 100% මිනිසෙක් හැටියට. නමුත් දේවත්වයක් තිබ්බා. මනුෂ්‍ය පුත්‍රයා ජීවත් වුණේ ඔබ මම. ඔබ මම හිතන විදිහට තමයි උන්වහන්සේට සීමාව තිබ්බේ. ඒ නිසා උන්වහන්සේට ඒක උත්තර දෙන්න දන්නේ නැහැ. හැබැයි මේ ලෝකේ සමහරක් සේවකයෝ ඉන්නවා යේසුස් වහන්සේ 2026 6 වෙනි මාසේ 26 එනවා කියලා කියයි. තේරෙනවද? එක එක ඩේට් දෙනවා. ඒ නිසා මතක තියාගන්න කාටවත් ඩේට් අවුරුදු දෙන්න බෑ. යේසුස් වහන්සේම දන්නේ නැත්නම් අපිට දන්නවද? දන්නේ නැහැ. මනුෂ්‍ය පුත්‍රයාට දන්නේ නැහැ. හැබැයි දෙවියන් වහන්සේ වූ යේසුස් වහන්සේට දන්නවා. එතකොට මම දන්නේ නැහැ. හැබැයි ඒක මෙන්න මේ වගේ වෙන්න යනවා කියලා කියනවා. යේසුස් වහන්සේට උත්තරේ දෙන්න දන්නේ නැති නිසා යේසුස් වහන්සේ ඉතිහාසයට යනවා. කොහෙද යන්නේ? ඉතිහාසයට යනවා. ඉතිහාස කතාවක් කියන්න යනවා. ඒ කියන්නේ යේසුස් වහන්සේට කලින් අවුරුදු 2200කට විතර කලින් වුණ ඉතිහාසයක් ගැන කියනවා. අපිට මේ සිද්ධිය වෙලා දැන් අවුරුදු 4200යි. ඒ කියන්නේ මොකද්ද? නෝවාගේ කාලයට යනවා. නෝවාගේ ජල ගැල්මට යනවා. මට අද උදේ පාස්ටර් කිව්වා ඇවිල්ලා මේ මම මේ නෝවා ගැන ගිය සතියේ කියාගෙන හිටියා කියලා. එහෙමද කියලා මමත් අහගෙන හිටියා. නෝවාගේ ජල ගැල්මට යනවා. එතකොට බලන්නකෝ යේසුස් වහන්සේම දන්නේ නැණි උත්තරේ. යේසුස් වහන්සේම ගියේ ඉතිහාසයෙන් අරන් කතා කරන්න ගියා. යේසුස් වහන්සේට කලින් අවුරුදු 2200 අපිට 4200යි. නෝවාගේ ජල ගැල්ම වෙලා දැනට අවුරුදු 4200ක් වෙනවා. එතකොට අපි ඉන්න මේ පොළව කොයි කාලේ හැදිච්ච එකද? ජල ගැල්මට පස්සේ මේ රටවල්, මේ මහද්වීප, මේ කඳු, මේවා ඔක්කොම ජල ගැල්මෙන් පස්සේ ඕනනම් ඔය කට්ටි ස්විස් ඒප්ස් අර ඇෆ්‍රිකන් වල තියෙන කින්ජාරෝ එතකොට මේ කොයිද මේ හිමාලය ඉන්දියාවේ තියෙන ගිහිල්ලා බලන්න ඒවා උස අයිස් කඳු ඒ ගිහිල්ලා විද්‍යාඥයෝ පරීක්ෂණ පවත්වනවා. එහෙ අයිස් අරගෙන බලනකොට ඇතුලේ මොනවද දන්නවද තියෙන්නේ? මුහුදේ ඉන්න මත්ස්‍යයන්ගේ ඇටකටු. මේ අඩි 26000 කුඩ කන්දක් කොහෙද මාළුන්ගේ ඇටකටු තියෙන්නේ? හැබැයි තියෙනවා. ඇයි? මේක ජල ගැල්මට පස්සේ හැදුණු ලෝකය. මේ මහද්වීප රටවල් මේ කඳුපන්ති ඔක්කොම ජල ගැල්මෙන් පස්සේ නිර්මාණය වුණ දේවල්.
හොඳට මතක තියාගන්න. දැන් නෝවගේ කාලෙට කලින් මිනිස්සු ජීවත් වුණානේ. අවුරුදු ගණන් ජීවත් වුණා. අවුරුදු 930යි 770යි 870යි තේරුණාද? මාර කාලයක් ඒ කට්ටිය ජීවත් වුණා. ඒ කාලේ බැරි වෙලාවයි හරි කාගෙන් හරි අපි කියමුකෝ මේ තරුණ කොල්ලෙක් අහනවා මේ තරුණ මේ ගෑනු ළමයෙක්ගෙන් එයාට එයා ගැන කැමැත්තක් තියෙනවා කියලා කියමුකෝ. අහනවා මේ වයස දැනගන්න කැමති වැඩිමහල්ුණු ප්‍රශ්නයක් නේ. නංගි ඔයාගේ වයස කීයද? 321යි අයියේ ගන්නවා. ඉඳ අම්මා 321යිලු. අපේ කාලේ ඇවිල්ලා 301ක් වුණොත් එහෙම ඇවිල්ලා දූවිලිත් නෑ පොළවේ වල දාපු තැන්වල. හරිද? ලස්සන අයියා කෙනෙක් එනවා. ඒ අයියාගෙන් අහනවා නංගි කෙනෙකුට දැකලා මේ හිතෙනවා මෙයා මට හොඳයි වගේ. අපි කොකටත් බලලා වයස පොඩ්ඩක් අහලා බලමු. ඔයාගේ වයස කීයද අනේ? මගේ වයස 447යි ගන්න. ඔව්. බලන්නකො බයිබලේ 5 වෙනි පරිච්ඡේදයේ කියවලා මිනිස්සු ජීවත් වුණ අවුරුදු ගණන් 800යි 700යි 900යි. ඇයි ඒ කාලේ ගම් වතුරට කලින් ලෝකය කොහොමද ඒ ලෝකයේ තිබ්බේ? එතකොට ඔක්සිජන් ලේයර් මේ එතකොට අවිලා ඕසෝන් ලේයර් එකක් නැහැ. එතකොට උඩින් තිබ්බේ මොනවද දන්නවද? හයිඩ්‍රොක්සයිඩ් ලේයර් එකක්. ඒ කියන්නේ ලොකු ජල පටලයක්. වෛද්‍ය විද්‍යාවේ තියෙනවා HBOT කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ හයිබරික් ඔක්සිජන් තෙරපි කියලා. ඒ කියන්නේ අධිපීඩන ඔක්සිජන් ප්‍රතිකාරය කියලා. ඒ කියන්නේ පිරිසුදු ඔක්සිජන් තියෙන අවකාශයකට ඇතුල් කිරීම. එහෙම ට්‍රීට්මන්ට් එකක් තියෙනවා. දැන් ඒ වගේ ඒකට වෙනම ටියුබ් එකක් තියෙනවා. ඒක ඇතුලේ දාපම සාමාන්‍ය ලෝකේ මිල අධික සල්ලි තියෙන ක්‍රීඩකයෝ ඔය ඉන්දියාවේ විරාට් කෝලි, එතකොට ඔය මෙස්සි, එතකොට රොනාල්ඩෝ, ෆුට්බෝල් ප්ලේයර්ස්ලා, ලොකු ලොකුයි බොක්සින් ප්ලේයර්ස්ලා ඒ කට්ටියගේ ඇඟ ඇතුලේ තුවාල වෙනවා, මසල් දිරනවා, ඉන්ජරි වෙනවා. එහෙම වෙනකොට ඒවා එකපාරට සුව කරගන්න බෑ. එතකොට යනවා HBOT කියන තෙරපි එකට. ඒක ඇතුලේ ගිහිල්ලා නිර්දේශ කරන වෛද්‍යවරු මෙච්චර වෙලාවක් ඒ ඔක්සිජන් අවකාශයේ ඉන්න ඕන කියනකොට ඉබේටම ඇතුලේ තියෙන නිදන්ගත රෝග, එතකොට මේ අපේ මස් පිඩු මේ ඔක්කොම රිකවරි වෙනවා ඒ ඔක්සිජන් වලින්. ඒක මේ පෘථුවියේ හැමතැනම නැහැ. හරිද? දැන් මොනවද පොලියුෂන් නැත්තම් ඇවිල්ලා ඒවා ඔක්කොම විනාශ වෙලා ගිහිලා තියෙන්නේ මිනිස්යාගේ ක්‍රියා නිසා. හැබැයි අර කලින් ලෝකේ ජලගල්මට කලින් ලෝකේ ඒකේ වගේ HBOT ඔක්සිජන් ප්‍රතිශතයක් තිබ්බේ. ඒ නිසා මිනිස්සු අවුරුදු ගානක් ජීවත් වුණා. කෑම නරක්ුන්නේ නැහැ. ශුද්‍ර ජීවින් හැදුන්නේ නැහැ. තේන ගඳ කියලා දෙයක් නැහැ. මිනිස්සුන්ගේ ඇවිල්ලා හැම හරි ලස්සනයි. උස්සට ඒ කාලේ ඇවිල්ලා ස්ට්‍රේට් කරන්න ඕනේ නැහැ, අනම්මනම් කරන්න ඕනේ නැහැ. ෆෙයර් එන් ලව්ලි අර ලව්ලි මේ ලව්ලි ලක්ස් ඇවිල්ලා සිග්නල් දාලා ඕ මොනවා කරන්න ඕනේ නැහැ. ඇයි ඒ? හොඳට හිටියා. දත් මදින්න ඕනේ නැහැ. ඇයි ඒ කැවිටිස් හැදෙන්නේ නැහැ. වව් මාර ලෝකයක් නේ. එහෙනම් ඒදන් කොහොම තියෙන්නේ නැද්ද? ඒදන් කොහොම තියෙන්නේ නැද්ද? ඒදන්ට පස්සේ ලෝකේ තමයි ඔය. හරි. එතකොට ඒ මිනිස්සු දැන් අද කාලේ ඇවිල්ලා අයියෝ කසාද මැදලා එක ළමෙක් ආපුවාම නිකන් අයියෝ අරගෙන යන්නේ කොහමද මම මේ ළමයි 10ක් 15ක් වැදුවා වගේ සමහරක් කට්ටියනේ. සමහරක් කට්ටිය ඇවිල්ලා බසබස ගාලා වැඩ හිතෙනවා වෙල ළමයි 10ක් 15ක් කොතලද කොයි කියලා. සමහරක් කට්ටියට එක්කනම දරා ගන්න බෑ. සමහරක් කට්ටිය බැඳලා කියනවා අපි හදන්න නැතුවම ඉමු කියලා. ඇයි? ලෝකේ රටේ දින ප්‍රශ්න වල. ඒ කාලේ අම්මා කෙනෙක් නිකන් 100ක් හදන එක නැති. දුසින් ගණන් හදන්නේ 100 200 300 400 එහෙම හදන්නේ. නෑ. ඔව්. බලන්නකෝ ඇවිල්ලා ඒ කට්ටිය ජීවත් වෙන කාලේ. නේ. පරම්පරා ගණ අපි අර කියන්නේ සිංහලෙන් අත්තා මුත්තා කිත්තා කිරිකිත්තා නත්තා පනත්තා තේරෙනවද? ඒ ඔක්කොම ඒ කාලේ දැකලා තියෙනවා. අපිට නෑනේ අපේ 100කින් පස්සේ කවුරුත් දකින්න හම්බෙන්නේ නෑ. ඒ කට්ටිය ඔක්කොම දැක්කා. එතකොට අද ජනගහනය කොච්චරද? අද ජනගහනය ඇවිල්ලා බිලියන 8.2යි. ඒ කියන්නේ කෝටි 820යි. 8.2 බිලියන් world population. එතකොට ඒ කාලේ විද්‍යාවට අනුව කියනවා අර HBOT එක නිසා හරිද? කියනවා අද වගේ 10 ගුණයක් කියලා. ඒ කියන්නේ කෝටි මං හිතන්නේ 8000ක් විතර ඉඳලා තියෙනවා. දැන් ප්‍රශ්නය. එතකොට හිටියේ එක කොට බිමක. එක මුහුදයි. ගංගා 4යි. හරි? හයිඩ්‍රොක්සයිඩ් ලේයර් එක ඕසෝන් ලේයර් එක නෑ හයිඩ්‍රොක්සයිඩ් ලේයර් එක නිසා වැස්සත් නෑ. ගම් වතුරක් නෑ. ඒ ලෝකෙට වහින්නේ නෑ. වැස්ස නෑ. ඒ ලෝකේ හැදුනේ කොතනින් පස්සේද? අර දෙවියන් වහන්සේ ආදම් මේවා අතෑරියානේ.
ඒ දන්නුවේන වැහුවනේ අන්න එතනින් පස්සේ. එතන ඉඳලා තමයි ආදම්ගේ වයස ගණන් කරන්නේ. එතනින් එහාට වයස අපි දන්නේ නැහැ. ආදම් අවුරුදු කොච්චරක් ජීවත් වුණාද කියනවනේ. ඒ ජීවත් වුණ ගණන් කරන්නේ අර ඒ දන්නුවේනෙන් එළවපු කාලේ ඉඳලා. අතනින් එහාට කාලේ දන්නේ නැහැ. ඒ කියන්නේ දෙවියන් වහන්සේ හදන හැම දෙයක්ම සදාකාලිකයි. කවුද අයිතිකාරයා? දෙවියන් වහන්සේ. දෙවියන් වහන්සේ ඒ කියන්නේ මිනිස්සයා කියන්නේ කවුද? සදාකාලීන එක්කෙනෙක්. ඒ නිසා දෙවියන් වහන්සේට ඕන මිනිස්සයව සදාකාලයට අරයි යන්න. ඒ නිසා තමයි ආව ඒදන් වල තියලා තිබ්බේ. හැබැයි නැති කරගත්තේ කාගේ සලස්ම නිසාද? සාතන්ගේ. ඒ නිසා මිනිස්සයව සදාකාලයට අරයි යන්න දෙවියන් වහන්සේ ඒදන් වල තියලා තිබ්බා. මිනිස්සයා අනාගත්තා. හැබැයි දැන් දෙවියන් වහන්සේ ආපහු වරප්‍රසාදයක් දීලා තියෙනවා. ඒදන් කියන තැනකට ගෙනල්ලා සබාව නැමති. දැන් අර ලෝකේ හිටපු මිනිස්සු එච්චර කල් ජීවත් වෙනවා. කෝටි 8,000ක් විතර හිටියා. එකපාරට දෙවියන් වහන්සේ කියනවා නොවට නොවා. එයා විතරයි ධර්මිෂ්ඨ හිටියේ. හදපන් නැවක් හැදුවා. කිව්වා මිනිස්සු අහන මොකද්ද නැවක් හදන? ඇයි මේ නැව? දන්නේ නැහැ. මොකද්ද මේක නැව? මොකේ කොහේ යන්නද? නැව් දැකලා නැහැ ඒ කාලේ. ඇයි? ඒ කාලේ දේශනාව මොකද්ද? අද සුභාරංචිය මොකද්ද? යේසු ජීවමානයි. ජේසුස් වහන්සේ වෙතට එන්න. නිදහස, සමාදානය, සදාකාලින ජීවනයේ ගැලවීම කියන්නේ පැකේජ් එකක්. ඒක ඇතුලේ ගොඩාක් දේවල් තියෙනවා. ඒකට එන එක තමයි යේසුස් වහන්සේ ජීවමානයි කියන්නේ. යමෙක් උන්වහන්සේ පිළිගත්තොත් ඔහුට සදාකාලින ජීවනය ලැබෙනවා. එතකොට ඒ කාලේ සුභාරංචිය මොකද්ද? ගංවතුරක් එනවා, ගංවතුරක් එනවා, ගංවතුර. වැස්සක් එනවා, වැස්සක් එනවා, වැස්සක්. ඇයි වැස්ස දැකලා නැහැ? ගංවතුර දැකලා නැහැ. හැබැයි ආවා වැස්ස. හයිඩ්‍රොක්සයිඩ් ලේයර් එක දෙවියන් වහන්සේ අයින් කරා. ඉරක් එන්න වැළුණා. ජලය උඩට ගියා. මොනවද උනේ? ඔක්කොම ගණී භවණයටපත් වුණා. වැස්ස ආවා. ඉහළම කඳු පිරෙන තරම් වැස්ස වතුර ගියා. ඔක්කොම යට වුණා. නැවට ගියේ කවුද? දෙවියන් වහන්සේ අනුමත කරලා ආපු සත්තුයි 8 දෙනෙක් විතරයි. බිලියන 8කින් කොච්චරද ගිහිල්ලා තියෙන්නේ? බිලියන 8 නෙවෙයි මේක ඇවිල්ලා 8 වගේ දෙකක්. ඒ කියන්නේ බිලියන 86ක්. බිලියන 86කින් කීයද ගියේ? 8 දෙනයි. ෂෙම්, හම්, යෆෙත්, නෝවා ඒ කට්ටියගේ බහාරයාවන් 8 දෙනයි. මේක තමයි යේසුස් වහන්සේ උදාහරණයට ගත්තේ. ඒ කියන්නේ ඒ ලෝකෙ එච්චර සෙනගිදලා බේරුනේ 8 දෙනයි පුතෝ. දැන් යේසුස් වහන්සේගේ කතාවට යන්. ඒ බයිබල් පදේ පල්ලෙහාට එහෙම දාන්න. මක්නිසාද ජලගැල්මට පළමු දවස්වලදී නෝවා නැවට ඇතුළු වූ දවස දක්වා ඔහු කමින් බොමින් සරණ පාවා ගමින් සරණ පාවා දෙමින් සිටියෝය. ජලගැල්ම පැමිණ සියල්ම ගසා යනතුරු ඔහු නොදැන සිටියෝය. මනුෂ්‍ය පුත්‍රයාගේ ඊමත් එලෙසම වන්නේය. අපි කනවා, අපි බොනවා, අපි නටනවා, තාන කුරුම් කියනවා, මේවා කියනවා, ආරිච්චි බෝරිච්චි ගාගෙන නටාගෙන ඉන්නවා. අපේ ජීවිතේ එන්නකො බලන්න බ්‍රදර් ගාවට ආපුවාම කොච්චර බ්‍රදර් අර ප්‍රශ්නේ, බ්‍රදර් මේ ප්‍රශ්නේ, බ්‍රදර් මට අරක නෑ මේක නෑ. ඔක්කොම ආශිර්වාද පස්සේ යන්නේ. සබාව ගොඩන ඇයි සබාවට එන්නේ? ආශිර්වාද වලට. හැබැයි දන්නේ නැද්ද? ඔබ මම ගැලවීම ලබනකොට ඔක්කොම අපිට පැකේජ් එක ඇවිල්ලා තියෙන්නේ. අපි ඔය ඉල්ලන දේවල් මොනවද මේ ලෝකේ තියෙන දේවල්? අපිට පුරුද්ද මොකද්ද? කනවා, බොනවා, සැරසෙනවා, නටාගෙන ඉන්නවා. හැබැයි මනුෂ්‍ය පුත්‍රයාගේ ඊමත් ඔය කාලෙදි වෙනවා. ඒක හරියට වෙන්නේ දා ජලගැල්ම වුණා වගේ. 8 දෙනයි බේරුනේ බිලියන 80 ගණක් විතර නැතුව ගියා. මනුෂ්‍ය පුත්‍රයා එනකොටත් මෙන්න මෙහෙම වෙනවා. දැන් යේසුස් වහන්සේගේ ස්ටයිල් එකට මම කියන්නම්. දැන් යේසුස් වහන්සේ කියනවා දැන් ආවනම් මෙන්න මෙහෙමයි වෙන්නේ. එකල මිනිස්යන්ගෙන් දෙදෙනෙක් කෙතෙහි සිටිනවා ඇත. එක්කෙනෙක් ගනු ලබන්නේ, එක්කෙනෙක් අතහරි ලබන්නේ. දැන් කුඹුරු තියනවනේ මේ පැත්තේ. මේ පැත්තේ කුඹුරු හාන්නේ ඇවිල්ලා ට්‍රැක්ටර් වල ඉන්නේ. දැන් 1980 ගණන් වලට ගියාම කුඹුරු හැවේ නැහැ, කුඹුරු කෙටුවා. එක්කෙනෙක් තනියම කොටන්නේ නැහැ. සාමාන්‍යයෙන් කොටන්නේ එක්කෙනෙක් කෙටුවා නම් වක්කඩ හදනවා, ලියදි හදනවා. දෙන්නේ තුන් දෙනෙක් එකතු වෙලා තමයි ලියද්ද කොටාගෙන යන්නේ. මොකද අපි කුඹුරු කොටලා දින පොඩ්ඩක්. නේ අපේ කාලේ අපි කොටනකොට ඇවිල්ලා අපි කලිසම් ඇඳගෙන කෙටුවේ. අපිට පොඩ්ඩක් කලින් කාලේ ඇවිල්ලා කට්ටිය අමුඩි ගහගෙන කොටුවේ.
තේරෙනවද? දැන් යුදෙව්වා කලිසම හොයාගත්තේ නැත්නම් තාමත් අපේ උන් ඇවිල්ලා අමුඩ ගහගෙන තමයි යන්න වෙන්නේ. මටත් දේශනා කරන්න වෙන්නේ අමුඩයක් ගහගෙන. හරිද? හැබැයි හොඳ වෙලාවට යුදෙව්වා දෙවියන් වහන්සේගේ මිනිස්සු ඇවිල්ලා කලිසම හොයාගත්තා. ඒ නිසා ඔබයි මමයි හැමදෙනාම අපි කලිසම් අදිනවා. දැන් යේසුස් වහන්සේ මෙතන කියනවා දෙන්නෙක් හරිද? කුඹුරේ වැඩ කරගෙන හිටියලු. එක්කෙනෙක් ගත්තලු එක්කෙනෙක් අතහැරුණා. ඒ කියන්නේ පෙරේරා මාමයි බණ්ඩයයි. හරි? පෙරේරා මාමා ගැලවීම ලැබලා සභාවට යනවා. බණ්ඩයා ගැලවීම ලැබලා නැහැ. දැන් බණ්ඩයා බීඩි කොටේ ගහගෙන පෙරේරා මාමා දෙවිඳුන්ගේ බලවත් ක්‍රියාකියගේ දැන් කොටනවා. හරිද? කොට යනකොට එකපාරට පෙරේරා මාමා නැහැ. උදැල්ල දිනනවා. අම්බුඩේ වැටිලා දැන් බණ්ඩා ටෙන්ෂන් වෙලා පෙරේරා අයියෝ මේ උදැල්ල දින අම්බුඩෙත් වැටිලා අර බීඩියක් දෙන නෑ මුගේ බීඩි වැටලා දිනේ අයියෝ පෙරේරා දැන් මෙයාට කරගියා ගන්න දෙයක් නෑ. ඇයි කකුල් දෙක ගිය වලවල් දෙක තියෙනවා උදැල්ල තියෙනවා අම්බුඩේ වැටලා පෙරේරා නෑ. බණ්ඩය ඉතුරු වෙලා. ඇයි බණ්ඩය ගැලවීම ලබලා නැහැ. පොඩ පල්ලෙහාට යේසුස් වහන්සේ ස්ත්‍රීන් දෙදෙනෙක් ඇඹරුම් ගලේ අඹරමින් සිටිනවා ඇත. එක්තැනැත්තියක් ගනු ලබන්නේ එක්තැනැත්තියක් අතහරනු ලබන්නේ. ඇඹරුම් ගල දන්නවා? ඇඹරුම් ගල දන්නේ? ඇඹරුම් ගල් නැහැනේ දැන් අපේ ගෙවල් වල. අපේ ගෙවල් ඉස්සර ආච්චිලාගේ කාලේ ඇඹරුම් ගල තිබ්බනේ. මෙහෙම දාලා අඹරන්න ඕනේ. ඒක අඹරන්න හොඳ ශක්තියක් තියෙන ඕනේ. එහෙම අඹරපුණු නිසා ඒ ආච්චිලාගේ මෙහෙම ෆැට් නෑ මේ හරි. උකුල ලස්සනට තියෙනවා. ඒ කාලේ ආච්චිලා වතුර රයන්නේ කල්ලේ උකුලේ තියාලා මෙහෙම උකුලේ තියාගෙන නිසා හරි ස්ලිම්මට හිටියා. මෝල් ගහෙන් මෙහෙම කොටනවා, කුල්ලෙන් පොළනවා. ඒ නිසා ඇවිල්ලා ඒ කාලේ ආච්චිලා හරියට සෞඛ්‍ය සම්පන්න හිටියා. ජිම් වලට යන්නේ නෑ. තේරෙනවද? ඒ කියන්නේ මුළු ටෝටල් ජිම් එකක් උස්සේ ඇස්සේ තිබ්බා ආච්චිලාට. නේ? දැන් නෑබිරිය දන්නේ නෑ, මෝල් ගහ දන්නේ නෑ, හිරමනේ දන්නේ නෑ, කුල්ල දන්නේ නෑ. තේරෙනවද? මේ මොකක්ද දන්නේ නැහැ. ඔක්කොම හෙන හුරෙක් ඇවිල්ලා දිනවා ගේ අසල මොකද්ද? අර ග්‍රයින්ඩර් එකේ දාලා ගායනින් නෝදේ පාල. ඊට පස්සේ අපිට මොනවද වෙන්නේ? ජිම් වලට යන වගේ මෙහෙම සයිස් වෙනවා. අරෙන් ෆැට් එක දානවා, මෙහෙන් ෆැට් එක දානවා, අරලෙට එනවා මේක. ඒ කාලේ ටෝටල් ජිම් එකම ගේ අස්සේ තිබ්බා. දැන් එහෙම කියලා තමයි මේ ඇඹරුම් ගලවල්. දැන් ඇඹරුම් ගලක් අඹරන්න තනි එක්කෙනෙකුට බෑ. දැන් කියමුකෝ අම්බරනකොට තව එක්කෙනෙක්ගේ දාන්නේ ටික දාන්න ඕන. දැන් ඇවිල්ලා කවුද ගන්නෙ? අපි ගමු ඇවිල්ලා නන්දාවතී එන්සිනයි. හරිද? දැන් නන්දාවතී අක්කා කට හරි නෑ. නන්දාවතී අක්කා කියනවා එන්සිනා ගැලවීම ලබලා. එයා හරි භක්තිවන්තයි. එයා ඇවිල්ලා දෙවියන් වහන්සේගේ ගීත ගායනා කරගෙන ඇවිල්ලා ඉන්නේ. ඔහොම යනවා එනවා. ඉතින් එයා අර මුංගට ටික දාන වට්ටිය අරගෙන හැමේ සැරිසරනවා. එයා දේවදූතියොත් එක්ක ඉන්නේ. එයා ඇවිල්ලා දැන් මේ එන්සිනා අක්කා හැම ඇවිල්ලා මේ නන්දාවතී කියනවා ඇවිල්ලා එන්සිනෝ ඕක මෙහෙ ඉක්මනට අරන් වර අද හවස වහින්න යන ඕක ඉවර කරලා මට යන්න ඕන. හිටහන් එන්නම් කියලා ඇවිල්ලා මෙහෙම දැන් දානවා. අඹරනකොට ඉඳා අම්මා වට්ටිය වැටුණා. අයියෝ චීත්තේ හැට්ටෙත් වැටුණා. එන්සිනා අයියෝ කරු බූදේ කරන් ගියද? එන්සිනා අර වරල්ලා එන්සිනා නෑ. නන්දාවතී අක්කා දන්නේ නැහැ මොනවද උනේ කියලා. රාට සාමාන්‍යයෙන් ස්වාමි පුරුෂයයි භාර්යාවයි නිදාගන්නේ ඇඳේ. නේ ඒකනේ සම්ප්‍රදාය. දැන් ස්වාමි පුරුෂයා ගැලවීම ලැබලා නැහැ. භාර්යාව ගැලවීම ලැබලා. දෙවියන් වහන්සේට විරුද්ධව තමයි ස්වාමි පුරුෂයා වැඩ කරන්නේ. එක දවසක් රෑ ස්වාමි පුරුෂයා ඩාලින් මරනින්දේ ඩාලින් මගේ වස්තු කොටේ නයිටිය විතරක් අහුවෙනවා. කොයිද ගියේ? දැන් ගෑණි භාර්යාව කට හොඳ නැහැ, ආයෙ වැඩක් නැහැ, මුළු ගමම බයයි. මිනිහා බයෙන් යන්නේ ඇවිල්ලා බයිබලෙ උස්සගෙන සභාවට හොරෙන් ඉරිදට යන්නේ, වැඩට යනවා, අරකට යනවා, මේකට කියලා. රෑ එක පාට මොකද්දෝ සිතිවිල්ලක් ඇවිල්ලා මගේ වස්තු රත්තරනේ කියලා ගන්නව සරම විතරක් අහුවෙලා. කොහෙ ගියාද මෝ? නෑ. දැන් අපි කියමුකෝ හරි ක්‍රිකට් කියලා කියමුකෝ. ක්‍රිකට් ගහගෙන ඉන්නවා. ඔය නම මොකද්ද? දම්නද?
මාර නමන්නේ දම්නද. දම්නද නැමති ජාත්‍යන්තර ක්‍රිකට් ප්ලේ. හරි දැන් මෙයා දම්නද ඇවිල්ලා වර්ල්ඩ් කප් එකේ ෆයිනල් මැච් එක ගහනවා පාකිස්තානෙත් එක්ක. පාකිස්තානේ ඇවිල්ලා කවුරු හරි බෝලර් නම කියන්නේ දැන් දුවගෙන යනවා බෝලේ දාන්න. දැන් දම්නද ගැන ඇවිල්ලා කමෙන්ටේටර්ස්ලා ඔක්කොම කතා කරන් ඉන්නවා. එක බෝලෙට 6ක් ගහන්න ඕන. මෙහෙම දැන් ඉන්න අන්තිම බෝලේ ගැහුවා නම් වර්ල්ඩ් කප් එක. එකපාරට දම්නද ක්‍රිස්තියානි. දම්නද සභාවට යනවා. දම්නද මොනවාද භක්තිමන්තයි ඔක්කොම. ඒත් එක්ක මෙයා ක්‍රිකට් ප්ලේයර් කෙනෙක්. දැන් මෙහෙම ගාගෙන බෝලේ දානවා. පැඩ් ටික වැටෙනවා. ටී-ෂර්ට් ඔක්කොම වැටෙනවා. හෙල්මට් එක දිනවා. මිනිහා නැහැ. කැමරාකාරයෝ හෙට ගහනවා මෙහෙට ගහනවා. කමෙන්ටේටර්ස්ලාට කියා ගන්න දෙයක් නැහැ. සජීවී විකාශ ඔක්කොම හොල්මන් වෙලා තුෂ්ණිම් භූත වෙලා. ඉස්කෝලේ ටීචර් ලියාගෙන ඉන්න බෝඩ් ලෑල්ල එකපාරට ටීචර්ගේ සාරියයි ඇඳුමයි ඔක්කොම වැටෙනවා. චොක් කෑල්ලක් දෙනවා ටීචර් නැහැ. හිටපු ගමන් ළමයි ටිකක් යනවා. චර්ච් එකේ චර්ච් එකේ ඇවිල්ලා පාස්ටර් යේසු ජීවමානයි කියනකොට මේ පැත්තෙන් භාගයක් ගිහිල්ලා මේ පැත්තේ ටිකක් ඉන්න පාස්ටරුත් ඉන්නවා. සමහරක් අය කියනවා අනේ මම බැන්දට පස්සේ නම් ඕක වෙන්න ඕන කියලා. මම බැන්දට පස්සේ වෙන්න ඕන. දැන් බඳින වෙලාවට අර මුද්ද මාරු කරනවානේ. ඒ කියන්නේ පිරිමියෙක් කරන්නේ ඉස්සෙල්ලාම දාන්නේ බුද්ධ ගර්ල්ට. ඕනේ නේ. එහෙම දානකොට මේ පැත්තේ ඉන්න රෙවරන්ට්ලා කෝඩ් ගහගෙන අති ශුද්ධවන්තයෝ මෙහෙම ඉන්නවා. මෙයා එහා පැත්තෙන් කොයර් එකේ ඉන්නවා ඔක්කොම කට්ටිය ඇවිල්ලා එනවා. මෙයා මුද්ද දාන්න යනකොට ෆ්ලොක් එක වැටෙනවා මේක නෑ. කෙල්ල රිවරන්ට්ලත් ඉන්නවා. කොයර් එකත් ඉන්නවා. මෙයා ගිහිලා එයා විතරයි අරන් තියෙන්නේ. එක්ක කොල්ලයි එක්ක කෙල්ලයි. කවුරු යයිද කියලා දන්නේ නැහැ කියලා යේසුස් වහන්සේ කියනවා. හිටියානම් ක්‍රිස්තුස් වහන්සේ තුල මැරෙන්නත් ඕන. හිටියානම් යේසුස් වහන්සේත් එක්කම ඉන්න ඕන. ලේසි නෑ වැඩේ. ආවද ගැලවීමට ආශිර්වාද හොයාගෙන ආවේ නෑ පුතේ මේක ලේසි ගමනක් නෙවෙයි. ලෝකේ ඉන්න ඕනද? කල්පනා කරලා බලන්න. කියනවා මොනවද? නුඹලා දන්නේ නැත. නමුත් සොරා කොයියාමේ එන්නේ දැයි ගේ ස්වාමියා දැනගෙන සිටියේ නම් ඔහු අවදිව සිටිමින් තමාගේ ගෙය උමං කනින්නට නොදෙන බව දැනගනිල්ලා. අවදිව ඉන්නලෝ. ඔබ අවදිවද ඉන්නේ? ඔබ සූදානමින්ද ඉන්නේ? ඔබේ අවදිය ලෝකෙටද? ඔබේ අවදිය සදාකාලින රාජ්‍යයටද? අවදියෙන් ඉන්නලෝ. සොරා එනවලු. යේසුස් වහන්සේ හොරෙක් වගේලු එන්නේ. අරයි යන්න. මරණය ඔබට මට කියලා එන්නේ නෑ. මරණයත් එන්නේ හොරෙන්. මරණය මේ වෙලාවට එනවා 1:45යි තත්පර 16ට වෙනවා කියලා මරණය වෙන්නේ නෑ. යේසුස් වහන්සේ එන්නේත් නෑ මං අහවල් වෙලාවට එනවා කියලා. මරුණත් ක්‍රිස්තුස් වහන්සේ තුල යන්න ඕන. ජීවත් වුණත් ක්‍රිස්තුස් වහන්සේ තුල යන්න ඕන. ලෝකයට අවසානය වෙනවා. සබාව අවසාන වෙන්නේ නැහැ. සබාව සදාකාලින ජීවනයට ඇතුල් වෙනවා. ඔබයි මමයි ඒ තැන කොතනද ඉන්නේ? අපි සබාව නැගී සිටිමු. මම මෙතනින් එහාට යන්නේ මට වෙලාව මදි. සබාව අවසර දෙනවා නම් මට තව විනාඩි 10ක් දුන්නත් ඇති. ඒ වුණාට දෙන්නේ නැහැ. අපි සබාව නැගී සිටිමු. ඔබ සූදානම්ද? ඔබ මම සූදානම්ද? ඔබ කල්පනා කරලා බලන්න. ඔබ මම මේ විනාශයට යන ලෝකේ දේවල් පස්සේ යන්නේ. හැබැයි දෙවියන් වහන්සේ ආසයි. ඔබට ශරීරයක් දීලා දෙවියන් වහන්සේ හදලා තියෙන්නේ ඔබට ආස නිසා. ඔබ ආත්මයක් නෙවෙයි. දේව දූතයෝ ආත්මය හැටියට හදලා තියෙන්නේ. යක්ෂයෝ ආත්ම හැටියට ඉන්නේ. දෙවියන් වහන්සේත් ආත්මයක්. හැබැයි දෙවියන් වහන්සේ ඔබමාව උන්වහන්සේගේ ස්වරූපේනුත් සමානත්වයේමුත් මිනිස්සයෝ හැටියට හදලා තියෙනවා. මිනිස්සයෝ කියලා කියනකොට එතන ගැහණු පිරිමි දෙන්නම ඉන්නවා. ඔබටයි මටයි යේසුස් වහන්සේ ආදරේ. හැබැයි අපි දන්නේ නැති අපිට තේරෙන්නේ නැති අන්තිම ස්ලයිඩ් එක දාන්න. ගීතිකාව. ඔබයි මමයි දන්නේ නැති දෙයක් වෙන්න යනවා මොනවද? වාසනාවන්ත දෙයක් නම් උන්වහන්සේගේ ඔසවා ගැනීමේ සදාකාලින ජීවිතය. ඔබ ඒකෙන් කෝකද තෝරාගන්නේ?